හැනෝ ඇත්ති කියලා හිතන කොමරි කලින් මම කලා සෙක්මෙන්ටේෂන් එක ගැන අද දැන් කරමු පැටර් රෙකග්නිෂන් ඔක්කොම කන් බැවි කීපයකට කලින්කුත් තියෙන නිසා අවශ්‍ය නැති කියලා හිතනවා. හරි පැටර් රෙකග්නිෂන් ගත්තොත් මේ උඩ තියෙන මේ TG සර්ගේ ලියාගත්ත නෝට් එක. හරි ඕකේ හරි පැටර්න් රෙකග්නිෂන් මේක ඇත්තටම අපි ක්ලාසිෆිකේෂන් අපි කලින් කරපු K means clustering අන්න ඒ වගේ දේවල් ගැන ටිකක් ඩීප් කතා කරන්නේ. AI පැත්තට යන්නෙත් නැහැ මේකේ ෆොරියර් පාර්ට් එකක් මේකේ නැහැ. හරි හරි මුලින්ම පැටර්න් රෙකග්නිෂන් වලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා. පැටර්න් රෙකග්නිෂන් කියන්නේ identify patterns or regularities මොනවාරි data වල patterns අඳුර ගන්න අපිට manually pattern අඳුරගෙන manually කරන්න බැරි ඒවා ඒ automate කරන්න තමයි pattern recognition පාවිච්චි කරන්නේ. එතකොට උදාහරණයක් විදිහට මොකක් හරි face detection එකක් අපි කොහොමත් නිතරම පාවිච්චි කරන face detection වගේ දේවල් face detection එහෙම නැත්නම් recognizing characters අපි lab එකේ කරපු අකුරු අඳුරගන්න handwritten ඒවා අඳුරගන්න එක ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර project වල එහෙම කරපු medical images වල මොනවා හරි තියෙන රෙගියුලර් මොකක් හරි දෙයක් කියන මොකක් හරි රෝගයකට අදාළ එක රෝගයකට අදාළ මොකක් හරි එක જાතියක් තියෙනවා නම් ඒ ෆොටෝ එකේ තියෙන අනිවාර්ය අඳුර ගන්න වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි pattern recognition පාවිච්චි කරන්නේ helps machine understand visual data. එතකොට image processing වලින් ඒක තමයි කරන්නේ. ඊට පස්සේ key features for automating tasks like face detection, object tracking, medical diagnosis. මේක මෙතන තියෙන්නේ තර උඩ දිවිච්චරීම තමයි ආය ඇප්ලිකේෂන් කියලා. තායි ඒටිම දෙනවා face recognition, hand recognition and medical imaging. ඊට පස්සේ connection with machine learning. අපි මේ pattern recognition කරන දේවල් වලට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් normal classifications. classify කරන ඒවා. එතකොට ඒවා සමහර දේවල් තියෙනවා complex වැඩිෙද්දී අපිට මේ වගේ දැන් බල්ල කුස වගේ අඳුරගද්දී image එකකින් අපිට අනිවාර්යෙන් machine learning පැත්තට යන්න ඕන complexity වැඩි වෙද්දී. එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් K means වගේ එහෙම ඒ වගේ clustering method එකක් use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ simple ඒවා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් complex patterns use කරද්දී අපිට අඳුරගනිද්දී අපිට machine learning පැත්තට යන්න වෙනවා. එතකොට ඒකෙදි අපිට parts දෙකක් තියෙනවා බලන විදි දෙකක්. එකක් තමයි supervised learning අනිත් එක තමයි unsupervised learning. මේක දන්න ඇති කියලා හිතනවා. නමුත් කොහොමද කිව්වොත් supervised learning කියන්නේ යම් කිසි train data එකක් තියෙනවා. train data තියෙනවා. ඒ data එක label කරලා තියෙනවා. කියන්නේ cat versus dog වගේ න image set එකක් තියෙනවා. ඒ ටික cat කියලා අපිට දීලා තියෙනවා. තව image set එකක් තියෙනවා. ඒ ටික dog කියලා අපිට දීලා තියෙනවා. ඒ ටික පාවිච්චි කරලා අපි අපේ model එක train කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනම input එකක් දීලා new input එකක් දීලා අපිට ගන්න පුළුවන් මේක catද dogද කියලා ගන්න පුළුවන්. ඒක තමයි supervised learning එකකින්. ඊට පස්සේ unsupervised learning ගත්තොත් එහෙනම් ඒකෙදි කරන්නේ automatically යම් කිසි pattern recognize කරගෙන එහෙම කරනවා. එතකොට අපි ඇත්තටම මේකේ මේ වගේ පාවිච්චි කරන නිකන් social media වල අපිට recognize කරන දේවල් තියෙන. කියන්නේ recommend කරන දේවල් තියෙන. උදාහරණයක් විදිහට ගත්තොත් මොනවා හරි අපි අපේ ප්‍රොජෙක්ට් එකකට ගමු. මෙතන පොත් තියෙනවා. පොත් අපි කියවන පොත් ජාති තියෙනවා. ෆැන්ටසි බුක් කියනවා. ෆැන්ටසි බුක් කියවනවා. එතකොට මම ඒවා කියවද්දි මම ඒවා කියවන තව එක හරි තනි කැටගරිස් ජාති පහක් විතර තියෙනවා කියලා මම කියවන ජාති පහක් විතර තියෙනවා. එතකොට තව ඇත්තටම එළියේ කියවන ජාති එහෙම පොත් කැටගරි ගොඩාක් තියෙනවා. හරිද? මේ වගේ ගොඩාක් කැටගරිස් තියෙනවා. එතකොට මේවයින් මම කියවන කැටගරිස් කීපයක් තියෙනවා. මේක කියවනවා මේක කියවනවා එහෙම හිතන්න. එතකොට මෙන්න මේ කැටගරිස් ටික පාවිච්චි කරලා එතකොට මේ කැටගරිස් තියෙන කට්ටිය එක බාස්කට් එකකට දානවා. තව කට්ටිය තව එකකට දානවා. මේ වගේ කැටගරි ඊට පස්සේ තව අලුත් රීඩර් කෙනෙක් ආවොත් එහෙම එයා මෙන්න මේ බාස්කට් එකේ ඉන්නේ කියලා අඳුරගෙන එයාට ඒ පොත් වලින් රෙකමන්ඩ් කරනවා. මේ වගේ. එතකොට අපි දන්නේ නැහැ අතරම මොකද්ද මේ data වල තියෙන්නේ. මොනවාද ඒවා මුකුත් කියන්නේ නැහැ. නිකන් pattern එක අඳුරගෙන categorize කරගෙන cluster කරගෙන තමයි කරන්නේ. ඒකට ඒවා unsupervised learning වෙනවා. deep learning ගැන නිකන් කියලා තියෙනවා neural network. ඒ කියන්නේ deep learning කියන්නේ neural networks මොනවා හරි තියෙනවා නම් ඒකට deep learning කියලා කියනවා. එතකොට
සාමාන්‍යයෙන් කරන CNN වගේ දේවල් කොහොමත් ඩීප් ලර්නින් තමයි. එතකොට ඒක පාවිච්චි කරන කම්ප්ලෙක්ස් ඩේටා ඉමේජස් වල වගේ මොන හරි ඩේටා එක්ස්ට්‍රැක්ට් කරන්න ඒ වගේ දේවල්ට අනිවාර්යයෙන්ම ඩීප් ලර්නින් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ මෙතන සුපර්වයිසර් අන්සුපර්වයිසර් අතර පොඩි කම්පැරිසන් එකක් දීලා තියෙනවා. ඩෙෆිනිෂන් එකේ මෙතන කියනවා සුපර්වයිස්ඩ් එකේදී සුපර්වයිස්ඩ් එකේදී human supervision is involved. මොකද ලේබල් ඩේටා දෙන්නවා නිසා. ඊට පස්සේ අන්සුපර්වයිස්ඩ් එකේදී කියනවා human supervision is minimal, very පොඩ්ඩයි අපි සුපර්වයිස් කරන්න නැහැ. එතකොට ඒකේ ඩේටා මොඩල් එකකින් තමයි අපි අතර මේ පැටර්න් එක අඳුරගන්නේ. ඒක විසින්ම ඉන්පුට් ඩේටා මෙතන ලේබල් තියෙනවා. සුපර්වයිසර් ලේබල්ස් අවශ්‍ය නැහැ. ඊට පස්සේ එතකොට x features සහ y features තියෙනවා. මෙතනදී pattern found in the x features දැකලා එයා y variable එක එයාම හදාගෙන ඒ කියන්නේ y කියලා එකක් input එකක් විදිහට දෙන්නේ නැහැ. අපිම ඒ කියන්නේ ඉන්පුට් එක දෙනවා මේක තමයි දෙන්න ඕනි කියලා අපි expectation එක දෙනවා output එක එහෙම දෙන්නේ නැහැ unsupervised වෙයි. තේරෙන්නේ නැති කියලා එතන ලොකු දෙයක් නැති නිසා ඊට පස්සේ මෙතනදී අපි expected outcome එක දන්නවා supervised වෙයි. මෙතනදී expected outcome එක දන්නේ නැහැ. අපි ඒ පැටර්න් එක හොයාගන්න තමයි unsupervised එක පාවිච්චි කරන්නේ. දන්නේ නැහැ මොකද්ද මෙතන වෙන්න ඕනි කියලා. ඒක හොයාගන්න unsupervised learning පාවිච්චි කරලා එයාට automatically edit කරගෙන යන්න දෙන්න. ඊට පස්සේ මේවට regression and classifications වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන unsupervised එකට අපිට ගන්න පුළුවන් clustering. එතකොට dimensionality reduction, association කියන්නේ දැන් මේ dimensionality reduction කියන්නේ මතකද දන්නේ අපි lab 4 මේ වගේ දෙයක් කරේ. දැන් මෙතන අපේ මේ තිබුණේ අංක අඳුර ගන්න මේ ලැබ් එක ලැබ් 4 එකේ මම කලින් මුලින්ම වීඩියෝ එක දාපු එක. එතකොට මේකේ අපි මෙහෙම කරාම මේකේ dimensions 10ක් තියෙනවා. මේකේ 10D තමයි තියෙන්නේ. මොකද 0 ඉඳන් 9 දක්වා එක එක අංක තියෙනවා. එතකොට අපි classify කරද්දී මේ clusters 10ක් තියෙනවා. sorry dimensions කියන්නේ clusters 10ක් තියෙනවනේ වෙනම. එතකොට ඒක අඳුරගෙන දැන් අපිට ඒක visualize කරනවා වගේ දේවල් කරද්දී 10ක් තියෙනවා. අපිට නිකන් 1 2 sorry අපිට නිකන් 3D වගේ යන්න බෑනේ බිංදුව 1 මේ අතර 2 එහෙම කියලා දාලා මේක එහෙම අඳින්න බෑනේ. එතකොට මේ වගේ දේවල් visualize කරන්න අපි පාවිච්චි කරන ඒවත් අපිට unsupervised විදියට ගන්න පුළුවන්. හරි. එතකොට එතන අපිට ගන්න පුළුවන් මේ ඒක තමයි මේ dimensional reduction කියන එක කියන්නේ. ඒක කරන්න සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා reduce කරනවා number of මෙතනදී කියන්නේ dimensional reduction ඒ කියන්නේ number of dimensions ගන්න අපි reduce කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේ කරන්නේ visualization වලට තාම කලින් පෙන්වනවා වගේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ලොකු dimensions ගොඩාක් තියෙන data තියෙනවා නම් ඒවා සිම්පලිෆයි කරන්න ඒ ඩේටා සිම්පලිෆයි කරන්න ප්‍රොසෙසිං එක තව ෆාස්ට් කරන්න කියන අනවශ්‍ය ඩේටා තියෙන අනවශ්‍ය දැන් ඩයිමෙන්ෂන්ස් 10ක් තියෙනවා. හැබැයි අපිට මේකෙන් 4ක් වගේ තිබ්බනම් ඇති කියලා අපිට ට්‍රේන් කරද්දි තමයි තේරෙන්නේ. එතකොට අන්න ඒ වැඩේ කරන්න අපිට මේ ඩයිමෙන්ෂන් රිඩක්ෂන් කියන දේ පාවිච්චි ගන්න පුළුවන් කියලා කියනවා. උදාහරණයක් විදිහට නිකන් ප්‍රින්සිපල් කම්පෝනන්ට් ඇනලිසිස් කියන්නේ PCA එක කියනවා. PCA තමයි අපි මේ අර ලැබ් එකේ වෙන්න පිළි කරේ PCA එකෙන් තමයි. ඊට පස්සේ ඊළඟට කියනවා association කියන්නේ patterns හොයා ගැනීම අපි දින data පාවිච්චි කරලා ඊට පස්සේ අපි goal එක තමයි supervised learning එකේදී predict the outcome of new data training data නැතුව new data වලින් outcome එක මොකක්ද කියලා තෝරගන්න එක. unsupervised learning එකේ goal එක තමයි get hidden pattern using insight from large database කියන මොනවා හරි hidden pattern එක අපි දන්න hidden pattern එක මොකක්ද ඒ pattern එක අඳුර ගැනීම තමයි අපේ target එක වෙන්නේ. හරි output එක මෙතන predicted label එකක් මොකක් කරන්නේ මොකද අපි label data x කියලා එකක් තියෙනවා අපි ඊට y කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකෙදි predicted label එක y කියන එක දෙනවා. මේකෙදි දෙන්නේ මේ clusters එහෙම නැත්නම් association rule මොකද්ද මේකේ තියෙන relationship එක data වල තියෙන අන්නේ දේවල් වගේ දේවල් ගන්න එක තමයි මේකෙන් කරන්න කියලා කියන්නේ. හරි common questions කියලා එකක් තියෙනවා pattern recognition වලට ෂෙඩි කරන්න. ඊට පස්සේ critical IDs critical image processing කියලා අහනවා. අපිට automate කරන්න වගේ දේවල් වලට අපිට human supervision එක අවශ්‍ය වෙන task automate කරන වගේ දේවල් වලට තමයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ what are the challenges කියලා අහනවා අපිට මේ වලදී noise එක එතකොට
කම්පියුටේෂන් කොස්ට් එක මොකද GPUs වගේ දේ සමහරවිට අවශ්‍ය වෙනවා AI වගේ ට්‍රේන් කරනවා නම් data dependencies මොන හරි අපිට data set අවශ්‍යයි ට්‍රේන් කරන්න එහෙම නැත්නම් pattern එකක් enhance කරගන්න ambiguity කියන්නේ අපිට සමහර පැටර්න්ස් තියෙනවා ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න අයිඩෙන්ටිෆයි පැටර්න් එක අඳුරගන්න අවශ්‍ය අමාරු දේවල් තියෙන්නත් පුළුවන් හරි ඊට පස්සේ අපිට ෆීචර් ස්පේස් කියලා එකක් කතා කරනවා ෆීචර් ස්පේස් කියන්නේ ලොකු දෙයක් නෙමෙයි අත්‍තරම අපිට මොනවා හරි මල්ටි ඩයිමෙන්ෂනල් ස්පේස් එකක් තියෙනවා නම් මල්ටි ඩයිමෙන්ෂනල් ස්පේස් එකක් තියෙනවා නම් ඒකට තමයි ෆීචර් ස්පේස් එක කියන්නේ. ඒතකොට හැම ඩයිමෙන්ෂන් එකක් කියන්නෙම මොකක් හරි එක ෆීචර් එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගන්නවා පළතුරු මේ කැටගරයිස් කරන්න අපි ගන්නවා කලර් එක සයිස් එක ඊට පස්සේ ෂේප් එක වේට් එක එතකොට මෙතනදි මේ තියෙන ෆීචර්ස් තමයි එතකොට ෆීචර්ස් තුනයි එතකොට මේක 3 dimensional කියලා කියනවා හරි එතකොට ඒක තමයි dimensionality multi dimensional space කියන්නේ අපි ගන්න ෆීචර්ස් ගන්නවා අපි dimensionality වෙනස් වෙනවා ඊට පස්සේ each point in this space කියන්නේ දැන් මේ feature space එක ගැන කතා කරන්නේ. එතකොට feature space එක කියන්නේ නිකන් අපි මෙන්න මේ දේවල් වලට අනුව හරි අගයන් දෙනවනේ. කලර් එකට නිකන් එක කියන්නේ red දෙක කියන්නේ blue වම මොන හරි දෙනවනේ. නම් දෙනවා ඊට පස්සේ weight එක 1 2 3 4 හරි දෙනවා shape එකටත් අංක මොන හරි assign කරනවා අපි 1 2 3 4 කියලා. එතකොට අපි කරන්නේ මේක plot කරන්න පුළුවන් අපිට මේ A B C කියලා දාගන්න. එතකොට A B C කියලා මෙන්න මේකට අනුව මෙතන අපිට එක එක points වලින් represent කරන්න පුළුවන් මේ space එකේ. අන්න ඒකට තමයි මේ feature space කියලා කියන්නේ. හරි. එතකොට දැන් මේ plot එකට feature space කියනවා කියලා මම මේ කියන්නේ ඒ අදාළ dimensions ටික අඳුරගෙන ඒ set එකට තමයි feature space කියන්නේ. ඒක plot එකට කියලා හිතුවත් හරි. එතකොට මේ feature space එකේ මේ එක point එකක් කියන්නේ යම් කිසි එක data එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් මොකක් හරි එකක් apple ගෙඩියක් තියෙනවා කියලා. ඉතින් අපි ඒකට දෙනවා color එක red කියලා දෙනවා. ඊට පස්සේ weight එක මොකක් හරි එකක් දෙනවා. shape එකට මොකක් හරි මෙතන අංකයක් තියෙනවානේ. ඒ අංකෙ දෙනවා. 3 වගේ. එතකොට අන්න ඒ ටික represent කරන්න පුළුවන් අපිට මේ graph එකේ යම් කිසි තැනක. එතකොට මේ graph එකේ ඒ තැන මේක මෙතන වගේ න අපිට මෙන්න මේ හරියේ ගන්න පුළුවන් මෙන්න මේක තමයි ඒ Apple ඉදිය පෙන්වන data point එක වෙන්නේ මේ feature space එකේ. හරි. එතකොට මෙතන කියන example facial recognition වල නිකන් තියෙන්න පුළුවන්ලු nose width එක eye distance කියන S2 අතර පරතරය කොච්චරද අන්න ඒ දේ වගේ ඊට mouth shape එක ඔන්න වගේ දේවල් තියෙන්න පුළුවන්. මේ මම ගත්තා වගේම තමයි කියන්නේ. හරි. ඒක තමයි feature space කියන්නේ. ඊට පස්සේ ඒක ගැන ටිකක් විස්තර කතා කරනවා. ඊට පස්සේ කියනවා key aspects of feature space. feature space එකේ තියෙන key aspects එකක් තමයි feature representation. feature representation එක දැන් මෙතන අපි කතා කරන්නේ color එක shape එක සහ weight එක තියෙනවා කියලා. එතකොට මෙන්න මේ ටික නිකන් vector එකක් විදිහට තමයි represent වෙන්නේ. අපි කලින් දැක්කා. මෙහෙම graph එකක් තියෙනවා. එතකොට මෙතන center එකේ ඉඳන් යම් කිසි තැනකට vector එකක් තමයි. එතකොට මේකෙන් point එන්නේ. තේරෙනවද නේ? හරි. එතකොට මේක vector එකක් විදිහට තමයි යන්නේ. feature space එක කියන්නේ අතන vector විදිහට තමයි යන්නේ. ඊට පස්සේ යම් කිසි dimensionality of the feature space depends on the number of features extracted. එතකොට කලින් කිව්වනේ dimensionality කියන්නේ අතන number of features ගන්න කියලා. මම ගත්ත තුනක් නේ. එතකොට මේක 3 dimensional. types of features used in image processing. use කරලා තියෙන features නිකන් මොන වගේවද කියන නිකන් type කීපයක් තියෙනවා. color features red මොනවාද color එක කියලා තියෙන්න පුළුවන්. textures තියෙන්න පුළුවන්. මොනවා textures වලට එක නම් දීලා ඊට පස්සේ තියෙන්න පුළුවන් shape එක මොනවා හරි 아무තු shapes තියෙන්න පුළුවන් කොහොම හරි. ඊට පස්සේ edge features edge එක මොනවා වගේ කියන්නේ sober filters ඒ වගේ මොනවා හරි දාලා අපිට edge එක detect කරගෙන ඒවෙන් අඳුර ගන්න පුළුවන් කියන නැත්නම් deep learning features කියන්නේ අපි feature එක මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. නමුත් අපි යම්කිසි deep learning එකක් දාලා අපි අඳුර ගන්නවා convolution layers වගේ පාවිච්චි කරලා අපි manually දන්නේ නැහැ මොකක්ද feature එක කියලා. නමුත්
එයා විසින් ඒක ලර්න් කරගන්න මෙන්න එක තමයි ෆීචර් එක. හරි. ඊට පස්සේ තව කියනවා ෆීචර් ස්පේස් ඩයිමෙන්ෂන්ස් ආයි කලින් කතන්දරේම තමයි ලෝ ඩයිමෙන්ෂන් මෙතන 27 එන්න මේ එතන කියනවා ලෝ ඩයිමෙන්ෂන් ෆීචර් ස්පේස් එකක් නම් මෙතන බේසික් ෆීචර්ස් විතරයි වගේ තියෙන නිකන් කලර් එකයි වගේ දේවල්. ඊට පස්සේ හයි ඩයිමෙන්ෂනල් කියද්දි ඒක ගොඩාක් ඩීටේල්ස් තියෙන්න පුළුවන් නිකන් නියුරල් නෙට්වර්ක් එක තියෙනවා වගේ නියුරල් නෙට්වර්ක් එක අපි දන්නවා නිකන් 128 වැඩි කිරීම 128 වගේ නිකන් කන්වලූෂන් එක හැම දානවා ඒවත් ඒ සයිස් ඉදිරි ගන්න පුළුවන්. ඊට පස්සේ which capture complex ස්පාසල් and contextual information යම් කිසි කම්පලෙක්ස් දේටල් අඳුරගන්න පුළුවන් වෙන ෆීචර් ස්පේසස් තියෙන්න පුළුවන්. සමහරට අපිට නිකන් අර ඩෙෆිනිෂන් එකක් දෙන්න බැරි වෙන්න පුළුවන් මෙන්න මේකෙන් මේක තමයි රිප්‍රසන්ට් කරන්න කියලා. ඒක ඒ කතන්දර නිසා තමයි සමහරලාට කියන්නේ AI වල මොකද වෙන්නේ කියලා ඇත්තටම ඉන්ජිනියර්ස්ලා දන්නෙත් නැහැ කියලා. හරි ඒකට හේතුව තමයි එතන ඇත්තටම යා මොකක්ද නෙට්වර්ක් එක නියුරල් නෙට්වර්ක් එක අඳුරගන්නේ මොන ෆීචර් එකද කියන එක අපි හරියටම දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එයා ඒක කරගන්න ආවිසි. ඒක විසින්. හරි ඊට පස්සේ කියනවා ෆීචර් සිලෙක්ෂන් and රිඩක්ෂන් අපි කලින් කතා කරා ෆීචර් රිඩක්ෂන් කියන එක. ඒකට ඒකෙදි මොකද්ද කරන්න කියන්නේ නිකන් උදාහරණ කිහිපයක් දෙලා තියෙනවා. ඒකට තමයි ප්‍රින්සිපල් කම්පොනන්ට් ඇනලිසිස් PCA කියලා කියනවා. නැත්නම් තව එකක් තියෙනවා LDA කියලා. ඒ ටික යට පොඩ්ඩක් කතා කරනවා. ඊට කලින් මම මෙතන පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම්. PCA ඇනලිසිස් කියන එක පාවිච්චි කරනවා නිකන් ඒක මෙතන අන්සුපර්වයිස්ඩ් and සුපර්වයිස්ඩ් කියන එක වැඩි හිතන්න එපා. පස්සේ බලලා හැදි තේරෙයි. මෙතනදී අපි නෑ පල්ලෙහාට නෑ. මෙතන යනකොට බලලා ඉතිසි. හරි ඊට පස්සේ මේ ටික මම පල්ලෙහාට විස්තර කරන්න. ඊට පස්සේ key aspect of feature space තව ටිකක් කියන application මොනවද කියලා feature space වල image classifications වල ඊට පස්සේ object detection image segmentation pattern recognition වැඩි තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා නිකන් visual example of feature space. සමහර දැන් feature space එක කියන්නේ plot එකම නෙමෙයි කියලා කිව්වට අපිට එහෙම ගන්න පුළුවන්. ඒකට ඒක visually පෙන්වන්න පුළුවන් සමහර අවස්ථාවලදී. නමුත් dimension එක නිකන් 10ක් වගේ වෙද්දී අපිට ඒක visually පෙන්වන්න බැරුව යනවා. හරි. එතකොට අපිට ඒකම කියලා කියන්න බෑ. කොහොම හරි feature space එක අපි ගත්තොත් height versus weight කියලා features තියෙන විදිහට. එතකොට මේ පැත්තට තියෙන feature 1 එක height වෙන්න පුළුවන්, මේක weight එක වෙන්න පුළුවන්. ඒවට අනුව data points මෙහෙම categorize වෙලා තියෙනවා. එතකොට අපිට දැන් මේක දිහා බලලා වුණත් කියන්න පුළුවන් මේකේ යම්කිසි data වර්ග classes තුනක් තියෙනවා කියලා. එතකොට මෙතන classes ටික අඳුර ගැනීමක් තමයි කරන්නේ. මේක තමයි clustering වල කරන්නේ. මේ classes මොනවද කියලා අඳුරගෙන ගන්න. එතකොට අලුතෙන් new data point එකක් දාපුවම මේක මොන class එකද කියලා අඳුර ගන්න මෙතනට එහෙම අපි පල්ලෙහා කතා කරමු. හරි වැදන්නේ ආය 3D එක 3D එකක තියෙන ෆීචර්ස් තුනක් තියෙන ෆීචර්ස් තුනක් යද්දි අපිට 3 ඩයිමෙන්ෂනල් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන තියෙන ප්‍රශ්නයක් තමයි මෙතන ෆීචර්ස් ගන්න වැඩි වුණොත් එම අපිට මේක විෂුවලයිස් කරන්න එහෙම පොඩ්ඩක් අමාරු වෙනවා. හරි එතකොට ෆීචර් ස්පේස් මොකටද පාවිච්චි කරන්නේ මොකටද YCT important කියලා අහනවා. enables algorithms මෙතන separate different classes of data. දැන් මේක මේ උඩ රූපයක් දැක්කහම අපිටත් පේනවා මෙතන feature space එක පාවිච්චි කරලා අපිට එක එක categories වලින් හදා ගන්න පුළුවන්. class වල වෙන් කරන්න පුළුවන්. ඊළඟට තමයි classification clustering ටික කියනවා. හරි. හරි අනිත් එක තමයි වැදගත් point එක වෙන මේක. අපිට දැන් මේ feature space එකේ dimensions 10ක් වගේ තියෙනවා නම් අපිට ඒක පොඩ්ඩක් visualize කරන්න අමාරුයි. ඒ නිසා අපිට visualize කරන එකට අපි කලින් කතා කරලා PCA වගේ method එකක් use කරනවා කියලා. හැබැයි මේ PCA කියන එක use කරන්නේ visualization එකට පමණක් නෙමෙයි. මේක පාවිච්චි කරන්න පුළුවන් නිකනුත් අපි dimension එක reduce කරන දැන් මේ 10D තියෙන එක අපිට පුළුවන් 2D වගේ ගන්න පුළුවන්. හැබැයි මේකේ තව point වැදගත් point එකක් තමයි අපිට ඒකෙන් simplify කරලා data set එක අපිට මේකේ computation cost එකම අඩු කරගන්න පුළුවන්. මොකද දැන් මේක 2 dimensional නමුත් important data ටික අපි මේක represent කරනවා. මේ PCA වගේ යම් කිසි method එකක් පාවිච්චි කරලා 10 dimension වල තියෙන දේවල් අපි dimension එක reduce කරගන්නවා. reduce කරගත්තාම dimension එක reduce කරගන්නවා දෙකට විතර. එතකොට දැන් මේ තියෙන data 2 dimensional නිසා අපිට computation cost එක අඩුයි. හරිද? එතකොට අන්න ඒ වගේ දේවල් වල පාවිච්චි කරන්න පුළුවන්. දැන් 10 dimensional තියෙන මොනවා හරි දේවල් ටික අපිට represent කරන්න පුළුවන් නම් අඩ dimensions ගානකින්
ඒ අපිට වසි දරේ වගේ දෙවලට බම පිසේ වගේ දෙව පාච්චි කනද කිය මෙතන තියෙන පිසේකට එක්සම්පල් ඇද්දිල අපි ලැබ් එක වගේමයි ඒකම තම මෙතන හැන්ඩටන් ඒටික ස්පේස් රිපන් කල දන පින්සිපල් කම්පොනස් විදිය තියෙන දැ මෙතනද පින්සිපල් කම්පොනස් මොනවාද කියන්නේ ඒවා වෙන්න කොහොමද කියන එක අපි පොඩ්ඩක් බලමු ඒ අඳුරගන්න කොහොමද කියලා මෙතන දැන් PC වගේ එකක් කරනවා නම් මෙතන හිතන්නකෝ 10ක් වගේ තියෙනවා මෙතන අඳුරගන්න දේවල් ක්ලාසස් 10ක් තියෙනවා මෙතනදී ක්ලාසස් 10ක් තියෙනවා 10ක් තියෙනවා හැබැයි අපි මෙතන ෆීචර්ස් කීයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ අපි දැන් මෙතන තියෙන ප්‍රින්සිපල් කම්පොනන්ට්ස් දෙකක් තියෙනවා කියලා තියෙනවා නමුත් අපි ඇත්තටම මේක අයිඩෙන්ටිෆිකේෂන් එක කරද්දි ෆීචර්ස් කීයක් තියෙනවද අපි ෆීචර් ස්පේස් එක කීයක්ද කියලා අපි දන්නේ නැහැ නේ එතකොට මේකේ සාමාන්‍යයෙන් අපි නිකන් CNN එකක් කරා යවලා එයා විසින් තමා මේ ෆීචර්ස් ටික අඳුරගෙන ඔක්කොම කරලා වෙලා කැටගරයිස් කරලා අන්තිමට අපි දෙනවා අපිට ක්ලාසස් වලට වෙන් කරලා දෙන එක කරා එතකොට අපි මෙතනදී ඇත්තටම දන්නේ නැහැ මෙයා මොනවද යූස් කරන ෆීචර්ස් කියලා එතකොට ඒක ආවිසිම ෆිගර් අවුට් කරගන්න නියුරල් නෙට්වර්ක් එක විසින්ම ෆිගර් අවුට් කරගන්නවා මොකක්ද යූස් කරන්න අවශ්‍ය ෆීචර්ස් කියලා එතකොට දැන් ඒ වගේ දෙයක් විෂුවලයිස් කරද්දී මෙතන අපිට යම්කිසි ෆීචර්ස් මොනවා හරි දානවා ඒවා කොහොමද ගන්න ඒවා PC වලින් නිකන් ඔටෝමැටික් වගේ කරගන්න පුළුවන් ඒක අපි කතා කරමු ලාවට වගේ හරි මේක දැන් මෙතන ෆීචර් එක්ස්ට්‍රැක්ෂන් ෆීචර් ස්පේස් එක පාවිච්චි කරලා අපිට වැදගත් පොයින්ට්ස් දෙකක් තියෙනවා එකක් තමයි අපිට මේ තියෙන ෆීචර්ස් වලින් රෙලෙවන්ට් ෆීචර්ස් අපිට සිලෙක්ට් කරගන්න ඕනේ. කියන්නේ ෆීචර්ස් 10ක් විතර තියෙනවා නම් අපිට මේ 10ම වැඩක් නැති වෙන්න පුළුවන්. සමහරට 8ක් විතර ඇති වෙන්න. එහෙම නැත්නම් 7ක් විතර ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වැදගත් ෆීචර්ස් ටික හොයා ගැනීම වැදගත්. එතකොට ඒකට not all features contribute equally. මොකද සමහර ෆීචර්ස් වැඩක් නැති වෙන්න පුළුවන්. feature selection කියන එක පාවිච්චි කරනවා. එතකොට අපි identify the most relevant features to improve model performance. ඒක අනවශ්‍ය features නිකන් ඔක්කොම මේ model එකට දාලා මේ බොරුවට overwhelm කරන්න යන්නේ නැහැ. comparison cost එකත් වැඩි කරගෙන එහෙම කරන්න යන්නේ නැහැ. අපි අනවශ්‍ය features අයින් කරලා relevant features විතරක් අරගෙන model එකට දාන්න පුළුවන්. අපේ processing එකට ගන්න පුළුවන් මොකක් හරි ඒක. ඒකට පාවිච්චි කරන්න පුළුවන් filter methods වගේ නැත්නම් wrapper methods කියන ඊට පස්සේ embedded methods වගේ පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ මෙතන embedded methods කියන්නේ ඇයි කියලා නම් හරියට දන්නේ නැහැ. ඊට පස්සේ dimensionality reduction එක පාවිච්චි කරනවා. මෙතන තමයි අර මං කිව්ව PCA සහය ටික තියෙන්නේ. මම පොඩ්ඩක් විස්තර කරලා කියලා දෙන්නම් මොකද්ද PCA එකෙන් වෙන්නේ කියලා. ඒක ඇත්තට මෙතනත් අපේ lecture slide එකේ කියලා දීලා නැහැ නමුත් මම පොඩි විස්තරයක් ගන්න නිකන් idea එකක් ගන්න මොකද්ද PCA එකෙන් වෙන්නේ නිසා මේ LDA කියලා තව thread එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා. නම් කිසි idea එකක් ගන්න විස්තරයක් කියන්න. හරි. එතකොට මේ dimensional reduction කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. يعني feature space එකේ තියෙන dimensionality එක reduce කරනවා. කලින් explain කරා ඉස්සර ගන්න යන්නේ. එතකොට මෙතන computation cost එක අඩු කරනවා සහ noise noise කියන්නේ අනවශ්‍ය දැන් හිතන්න 10D වගේ එකක් තියෙනවා 10D වගේ එකක මේ dimensions ඔක්කොම අපිට අවශ්‍ය නැහැ කලින් කිව්වා වගේ 6ක් විතරනේ කියතන්න මෙච්චරයි ඕනේ මේ 4ක් වැඩක් නැහැ එතකොට මේ ටික ටිකන් අපිට තමයි මේ noise කියලා කියන්නේ මේ අනවශ්‍ය දේවල් වලට තමයි කියන්නේ අත්‍යවශ්‍ය ගොඩාක් important නොවන දේවල් තියෙන්න පුළුවන් ඒවට තමයි මේ noise කියලා කියන්නේ මෙතනදී ඒකට ඒවා අයින් කරගෙන ඒ දේවල් කරන්න තමයි මේ dimension reduction කියන එක පාවිච්චි කරන්නේ එතකොට ඒකට පාවිච්චි කරන විදි දෙකක් තියෙනවා එකක් principal component analysis එහෙම තමයි PCA කියලා කියනවා එහෙම නැත්නම් linear discriminant analysis කියලා කියනවා එහෙම නැත්නම් LDA කියලා කියනවා හරි එතකොට මෙතන කියනවා මුලින්ම අපි principal component analysis ගැන කතා කරමු LDA එක මට හරියටම පැහැදිලි නැහැ ඒක මොකක්ද වෙන්නේ කියලා මම PCA ගැන යම් කිසි විස්තරයක් කියන්නම් එතකොට මේකෙදි principal component analysis එක කරන්නේ අපි මේ data ටික project කරන්නේ අපේ variance එක maximum වෙන විදිහට කියලා හරි maximum variance එකක් වෙන විදිහට කියලා කියනවා අපි data project කරන්නේ අපි ඒ කියන්නේ අන්තිමට පාවිච්චි කරන data use කියන්නේ 10D වගේ තියෙනවා නම් ඒක 2D වලින් ගන්නවා නම් අපි මේ ගන්නේ 2 dimensional එක maximum variance එක තියෙන විදිහට ගන්න features දෙක තමයි අපි තෝරගන්න කියලා කියන්නේ අපි පොඩි උදාහරණයක් මෙතන බලමු හරි මෙතන තියෙනවා දීලා මේක මේ visualization of PCA කියලා මම Google search කරලා ගත්ත එකක් හොයාගත්ත එකක් ඒකේ මෙයා මෙතන මේ ඇත්තට මේක 3D space එක මේක rotate එකේ තියෙනවා ඒකට හොඳට පැහැදිලිව පේනවා මොකද්ද එතන වෙන්නේ කියලා එතකොට මේක 3D space එකේ තියෙනවා එතකොට මේක 3D space එකේ තියෙනකොට ඒ කියන්නේ අපිට මෙතන
ෆීචර්ස් තියෙනවා 3ක්. හරි. එතකොට ඒ නිසා තමයි 3D වෙන්නේ. හරි. එතකොට ෆීචර්ස් 3ක් තියෙනවා. අපිට දැන් මේක රිප්‍රසන්ට් කරන්න ඕනේ අඩු කරන්න ඕනේ PCA යූස් කරලා මේක 2 dimension වලට අඩු කරගන්න අවශ්‍යයි. හරිද? එතකොට දැන් මෙතන ඇත්තටම නිකන් categories classes 3ක් වගේ තියෙනවා. classes වගේ තියෙනවා මෙතන 3ක් වගේ. එතකොට අපිට ඒක හොඳට විශුවලයිස් වෙන විදිහට තමයි අපි මේක තෝරගන්න ඕනේ මේ reduce කරන ලද dimensions ටික. එතකොට දැන් අපි තියෙනවා මුලින්ම PC1, PC2 සහ PC3 කියලා අපි තෝරගත්ත යම් කිසි features ටික. එතකොට මේ PC1 කියන එක feature එක, PC2 කියන තව feature එක, PC3 කියන තව feature එක. එතකොට අපි දැන් මෙතන මේක plot කරලා අරගන්නවා මෙතනට. අරගෙන දැන් මේක තමයි අපි ගන්න ඕනේ මේක හොඳටම classify වෙන විදිහට මේක three classes හොඳට පේන විදිහට තමයි අපි මේ PC1ද PC2ද PC නැත්නම් මෙතන PC3ද තෝරන්න කියලා තීරණය කරන්න ඕනේ. මෙතන PC1 කියලා මෙතන දාලා තිබ්බට අපි දැන් තාම මේක දන්නේ නැහැ. මෙතන PC1ද PC2ද ගන්න කියලා තාම දන්නේ නැහැ. ඊට පස්සේ අපිට දැන් මෙතන තියෙන variance එක කොහොමද මේ axis එක දිගේ මේක project කරපුවාම කොහොමද පේන්නේ කියන එක තමයි තියෙන්නේ. එතකොට ඊගෙන අපිට variance එක ගැන අපි idea එකක් ගන්න පුළුවන්. දැන් මෙතන variance එක අඩුයි. මේ variance එක අඩුයි. අපි අර අවශ්‍ය වෙන්නේ maximum variance එකනේ. දැන් maximum variance එක කියන්නේ මෙතන තියෙන හොඳට spread වෙලා තියෙනවා මේ ටික. මේ data ටික හොඳට spread වෙලා වගේ තියෙනවා නම් අපි ඒ component ඒ feature එක තමයි අපි මේ plot එක use කරන්නේ. එහෙම නැත්නම් අපි PC එකෙන් අඩු reduce කරලා තෝරගන්න dimension එක. ඒ කියන්නේ අත්‍තරම අපි කරන්නේ මොකක් හරි එක dimension එකක් අපි අයින් කරන්න ඕනේ. මෙතන 3 dimensions තියෙනවා. sorry. 3 dimensions තියෙනවා. ඒක නිසා අපිට අවශ්‍යයි යම් කිසි dimension එකක් අඩු කරන්න. මොකද අපිට output එකේ අවශ්‍ය 2 dimension නිසා. එතකොට අපි කරන්නේ variance එක අඩු මේක හොයාගන්න අවශ්‍යයි. ඒකට අපි PCA use කරනවා. දැන් PCA එකේ කරන්නේ මෙන්න මේ variance එක මෙන්න මෙතන පේන එක වැඩිම අපි එක මේක එක orientations වල කරකවනවා හිතන්න. එක විදිහ වලට මේක බලලා එක orientations වල මේක කරකවලා මේ variance එක උපරිම වෙන ටික අරගෙන උපරිම වෙන components ටික තමයි principal components ටික තමයි අපි තෝරගන්නේ අපි PCA එක represent කිරීම සඳහා. එතකොට ඒක අපි මෙතන මේ කරලා තියෙන උදාහරණයේදී ඒක බැලුවොත් ඒක මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඒ PCA එක apply කරාට පස්සේ එතකොට ඒගොල්ලෝ මේක එක directions වලින් බලලා variance එක වැඩි මේක හොයාගන්නවා. එතකොට මේක දිහා බලුවහම පේනවා PC1 එක තමයි variance එක උපරිම. හොඳට අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේ කලින් තිබ්බා වගේ නෙවෙයි. දැන් තමයි PC එක apply කරලා තියෙන්නේ. එතකොට මෙතනින් හොඳට බලා ගන්න පුළුවන් අපිට category classes 3ක් වගේ තියෙනවා. ඊළඟට PC2ද PC3ද තෝරන්න කියලා බලන්න. මේ දෙකෙත් වැඩිම variance එක තියෙන එක අපි තෝරගන්න. එතකොට මෙතන PC2 තමයි යන්නේ. ඒක නිසා තමයි අපි මේ PC1 සහ PC2 පාවිච්චි කරලා මේ plot එක use කරන්නේ. plot එක පෙන්වන්නේ. එතකොට හරි ඒක තමයි PCA කියන principal components analysis කියන එකෙන් කරන්නේ. ඊට පස්සේ මෙතන LDA එකේ කරනවා කියලා කියන්නේ දැන් මෙතනදී අපි පාවිච්චි කරේ maximum variance කියන එකනේ. මෙතනදී අපි පාවිච්චි කරනවා කියලා කියනවා data maximize the class separability. class separability එක වැඩිම වෙන විදිහට තමයිලු මේ LDA එක කරන්නේ. අත්‍තරම LDA එක ගොඩක් PCA වලට වඩා හොඳයි කියලා කියනවා. හේතුව දැන් අපි මෙතනදී කරන්නේ මේ තනි variable එක අරගෙන variable එක අරගෙන ඒකේ variance එක වැඩි වෙන එක ගන්න එකනේ. එතකොට ඒක නිසා අපි variance එක වැඩි වෙන ගන්න නිසා අපිට මේ class separability ගොඩක් වැඩිපුර හොඳට පේනවා. නමුත් LDA එකේ කරන්නේ කෙලින්ම මේ class separability එක හොඳම වෙන features තමයි තෝරගන්නේ. මේකෙදි කරන්නේ මේක දිහා බලලා ඒකෙන් මේක හොඳ වෙයි කියලා හිතනවා. LDA එකේදී කෙලින්ම මේක දිහා බලලා මේ class separability එක හොඳම වෙන එක තමයි කෙලින්ම තෝරගන්නේ. මේක පාවිච්චි කරලා මේක කරනවා නෙමෙයි. තේරෙන්නේ ඇති කියලා හිතනවා යන්න පොඩ්ඩක් හරි. එතකොට දැන් මෙතන අපි කරලා තියෙන්නේ මෙතන පොඩි කතාවක් තියෙනවා. ඒක මොනවද ටෙක් ඉදිරිය යන්න. දැන් අපේ PCA apply කරනවා නම් අපි මම කලින් පෙන්වන අපේ lab එකේ තමයි PCA apply කරලා මේ visualization එක කරන්නේ මේකේ. එතකොට මෙතන principal components යම් කිසි දේවල් අපි දන්නේ නැහැ මේ මොනවද components කියලා. මොකද අපි CNN එකක් ගහලා තියෙන්නේ. අපි මෙතන CNN එක ගන්න. එතකොට we don't know
අපි දන්න මොනද ෆීචස් කිය ෆීචස් මොනද කියන අපි දන්නේ නැහැ මොකද අපි නෙන්ඩ නෙට්වක් එක හදන්නේ ලිටරලි අපි මේක දන්න ඇති නිසාම තම හරි එතකොට ලස්සනටැන්දම එතකොට මෙහම තිය ඊට පස්සේ අවසානයේදමක දෙන්න අපි මේක රිප්පසන් කරන්න යම් කිසි අවුට්පුට් වලට අප මේක ගන්නවා බිඳුව 1 2 3 4 5 6 7 8 කියලා මේ අවසාන නියුරෝන්ස් වලට අපි මේක මැප් කරගන්නවා එතකොට හරි එතකොට මේවට මේක මැප් කරගන්නවා කොහොම හරි කලින් විදියටම එතකොට විදිය මැප් කරගෙන යනවා එතකොට මේකෙන් තමයි අපි ක්ලාසිෆිකේෂන් එක කරන්නේ මේක පාවිච්චි කරලා හැබැයි දැන් අපිට ෆීචර්ස් මොනවද කියලා අපි දන්නේ නැහැ එතකොට ෆීචර්ස් මොනවද කියලා දන්නේ නැත්නම් අපි කොහොමද මෙතන මේ ප්‍රින්සිපල් කම්පොනන්ට්ස් තෝරගත්තේ කොහොමද මේ විසුවලයිසේෂන් එක කරේ PC ඇනලයිස් එක කරලා මේ ඩයිමෙන්ෂන්ස් දෙකකට මේක අඩු කරගත්තේ කොහොමද අන්න ඒක ප්‍රශ්නය එතකොට ඒකෙදි ඇත්තටම කරනවා කියලා කියන්නේ PC එකකින් යනවලු මේ අවසාන ෆයිනල් අවුට්පුට් ලේයර් එකට නෙමෙයි ඊට කලින් එකට ගිහිල්ලා මේ කලින් එකේ දැන් හිතන්නකෝ ලොකු නෙට්වර්ක් එකක් කියලා 128ක් වගේ තියෙනවා හිතන්න මේ 128 අරගෙන මේකෙන් මේක තමයි 128යි D විදිහට ගන්නවා මේ හැම එකම ෆීචර්ස් විදිහට අරගෙන මේ වෙයින් මොනවද හොඳම හරි මේකෙන් හොඳම මේ දෙක නියුරෝන්ස් හරි දෙකක් වැලියුස් ටික මේකයි වගේ තෝරගන්නවා අපේ PC එකට PC ඇනලයිස් එකෙන් පස්සේ එතකොට මේක තෝරගන්නේ වේරියන්ස් එක වැඩිම වෙන විදිහට කලින් දන්නවා එතකොට මේ තනි ඒවල වේරියන්ස් එක වැඩිම වෙන්නේ කොහොමද කියලා බලනවා ඒකේ වැඩිම වේරියන්ස් එක තියෙන නෝඩ් එක තමයි තෝරගන්නේ ඒ දෙක පාවිච්චි කරලා තමයි අපි මෙතන ඒ දෙක පාවිච්චි කරලා තමයි මේ ප්‍රින්සිපල් කම්පොනන්ට්ස් 1 2 යූස් කරලා මේක ප්ලොට් කිරීමට පාවිච්චි කරන්නේ අන්න ඒ මේ දෙක පාවිච්චි කරලා ඒ පොයින්ට්ස් දෙක පාවිච්චි කරලා මොනවාරි තේරෙන්නේ නැති කියලා හිතන්න. ඊට පස්සේ ක්ලාසිෆිකේෂන් ඇල්ගොරිතම්ස් ගැන කතා කරනවා. දැන් තමයි අපි එක එක ක්ලාසිෆිකේෂන් වලට පාවිච්චි කරන ඇල්ගොරිතම්ස් පාවිච්චි කරන්නේ. මේක යටතේ තමයි ඔය CNN පවා තියෙන මේක යටතේ. නමුත් මෙතන මේ ලෙක්චර් එකේදී අපි ඒ වගේ නියුරල් නෙට්වර්ක් පැත්තට යන්නේ නැහැ. මෙතන යන්නේ නිකන් ඊට වඩා පොඩ්ඩක් ප්‍රී ප්‍රොසෙසින් වල පාවිච්චි කරන වගේ දේවල් වලට තමයි යන්නේ. හරි ක්ලාසිෆිකේෂන් ඇල්ගොරිතම්ස් කියන කතා කරමු. Classification algorithms used to assign labels to input data based on learn patterns. ඒ කියන්නේ මොන හරි input data එකට label එකක් දෙන එක තමයි අපේ target එක. එතකොට learn patterns කලින් මොන හරි data use කරලා ඒවෙන් learn කරපු patterns use කරලා තමයි අපි මේ label assign කරන එක කරන්නේ. හරි. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් spam detection. එහෙම image classification නැත්නම් tumor detection. medical වල තියෙන ටියුමර් එකක් මොන හරි තියෙනවා වඳුර ගන්න. ඒකට image classification spam detection වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් spam detection ගත්තොත් එහෙම මෙතනදී features තියෙන්න පුළුවන් නිකන් අපි කලින් කතා කරන features ගැන. ඒ වගේ features තියෙන්න පුළුවන් මොන හරි length එක, message එකේ length එක. එතකොට මෙන්න මේ වගේ specific keywords තියෙනවද? අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් spam detection වලට. හරි. ඊට පස්සේ මේ classification algorithms categories දෙකකට බෙදනවා කියලා කියනවා. මේ categories යටතේ මේ binary එක යටතේ මොනවද තියෙන්නේ එහෙම කතා කරන්නේ නැහැ අපි. නිකම්ම කැටගරිස් දෙක් කියලා පස්සේ තමා නිකම්ම යන්නේ එක මේවල්ට අනුව. හරි. එතකොට binary classification කියලා කියන binary classification කියන්නේ නිකන් spam detection වගේ. ඒකේ result එක දෙකයි label දෙකයි තියෙන්නේ. එක්කෝ yes එහෙම නැත්නම් no. අන්න ඒ වගේ binary දේවල් spam එකක්ද spam එකක් නම් yes නැත්නම් no. අන්න ඒ වගේ binary result එකක් විතරක් කියන binary labels විතරක් කියන දේවල් වලට අපිට binary classifications කියන එක යූස් කරනවා. එහෙම නැත්නම් multi class classification එහෙම කියන්නේ නිකන් number digits දෙක recognize කරන දේවල්. එතකොට බිංදුවේ ඉඳන් 9 දක්වා තියෙන digits තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක multi class classifications කියලා කියනවා. මොකද ඒකේ output එක දෙකක් නෙමෙයි one another නෙමෙයි. නැත්නම් තව ගොඩාක් ඒවා තියෙන්න පුළුවන්. ඒ අතරමැද. හරි. applications financial application හැමකට applications තමයි හිතන්නේ. ඊට පස්සේ linear classifications වල මොනවද තියෙන්නේ කියලා නිකන් කතා කරනවා. මෙතන linear classifications වල තවත් වර්ග කීපයකට නිකන් බෙදලා තියෙනවා. කොහොමද classifications කරන විදිහ අනුව එකක් තමයි linear classification කියලා කියන්නේ.
මේක නිවරල් කට්ටිය නම් බොහොම ෆමිලිය ඇති මේ ගැන ලීන කසිකේෂන් ගන්න තදවම තන් මිඩල්ට තකොට මහර ඩට පොයිස් ම තියනවන අපිට කලසිකේෂන් එක කරන්න පාච්චි කරන මේ එක ලීනිය ලයින්න එකක් විතර හරි ද මේක ලීනී ලයින්න එකක් විතරක් පාච්චි ලයින්න එකක් වෙන්නන්න මක්කර ලීනිය කොලිටිකක් පාවිච්චි කල්ල තම අපි කලසිෆිකේෂන් එක කරන්නේ එහනම් අපි එකට කියනවා ලීනිය කලසිෆිකේෂන් එකක් කියලා ඇතකොට එකට යස් කරන ඩිෂන් බවන්ඩරි කියල කියන ඩිෂන් බවන්ඩ එක මේ ඩිෂන් බවන්ඩ එක ඩිෂන් බවන්ඩ ලීනිය කියලා කියන තකොට එක යස් කන ගටම් සල තිය ලොජිස්ටික් රෙග්‍රේෂන් එම නැත්තා ලීනිය SMV කියලා SVM කෙන කලින් කතා කරන්න මේ SVM කෙනගේ ලීනිය සහ නන් ලීනිය දෙකම තියෙනවා තොට මෙතන SVM කියල දරක් අපි හොත ලීනිය මනාගේ SVM කිය තරලය හරියන්න ලීනිය SVM කියල යන්න ගොද නන් ලීනිය SVM හෙකුත් තියෙනවා එකක් නැත්තුම් ගොඩත් තියෙන සැරි එතකට ලීනි කසිිකේෂන් සල තියන ඇඩ්වාන්ටේජ් තම සිම්පල් මොකද බොම සරල රසිිකේෂන ඇතින තනි ලයින්න එකක් විතර තියෙන තරට සෙපරට කන් ලේසි ඇද මේ ප්‍රෆෝම ච්චර හොඳ වෙන්න තියෙන පුලන් ඩට ලීනිය ඇතිව ඩට මේ වගේ තැන්තැන් දැන්ගල තියෙනකොට අපිට මේ අඩ අමාරු වෙන්න පුළුවන් ක්‍රසිිකේෂන එක ලීනියගේ හොඳ ප්‍රහෝමසයක් ගන්න බැරිවෙන්න පුළුව ඒක නිසාපි ඊටඩා කම්පලෙක්ෂයට යනවා නන්ලීනිය ක්ලසිිකේෂන් සල්ට යනවා නල්ලීන කසිිකේෂන් සල නිකම් එක ස්ටේට් ලයින් එකින් සෙපරේට කන් බැරිඩට හැල්ල කරන නිකම් මෙන්න මේගේ අමුතු ලයින් එකින් සෙපරේට් කන්න අවසලට වගේ තියෙනවන ඒවට නන්ලීනිය අවශ්‍යන දමගේ ඩේට පොයින්ස් තියෙනවන මේක ලීනිය එක ලයින් එකින් සෙපරේට් කන්න බමාරුවෙන් දටේවට තම නල්ලීනිය කසිිකේෂන් යස් කරන්න හැල්ගොඩිතම් ස්කීපයන් නිකන් දීලා තියෙනවා අපි හරි කියනියරස් නේබ කියල එකක් තියෙනවා දේශන් ්‍රීස් කියල තියෙනවා යගෙන යට කතා කරන මොනාද මේක වෙන්න නිකම් මෙත මේෂන් කරන විතරයි ඩන්ටේජස් ගත්තොත් මේවා ෆලෙක්සිබල් පවෆුල් සහ යිඩෙන්ටිෆයි කරන්න බලන් කම්පලෙක්ස් පටන්ස් ලිමිටේන්ස් තම මෙතන අපි දැන් ඕෆිටින් කෙනත් එතන කතා කරන්න ඕෆිටිං ගන්න පුළුවන් සහ ස්මෝල් ඩේට බේසස් තියෙන ඩේට ඇතරම් පොඩ්ඩයි නති නිකම් පොඩි ඩේට ප්‍රමාණයන්නම් තියෙන්නේ දැ මෙන්න මෙයාගේ පොඩ්ඩයි ඩේටති දර මේවාගේ පොඩි ඩේට ප්‍රමාණයක් තියද අපට කසිිකේෂන් එක මෙහම ඩේට ප්‍රමාණය නතින අපිට හරිටම නල්ලීන කසිිකේෂනයක් කරන්න අමාරුන් දැන් හරිනම් මේකති මෙන්න මේ එකක්කි හැබැයි ඇත්තරම තවඩේට තිබ්බනම් ඕක මෙන්න මේ වගේ පේන්න පුළුව සමහරයට අඩුවන දකට මේ වගේ ඩට සෙට් ගන්න ඇත්තර මෙන්නේ තවඩේට පොයින්ස් තිබ්බන දකට අප අත්තරම් කලස්ිකේෂන එක මෙන්න මේ වගේ එකක් වෙන්න පුළුව අපි කලින් තෝරගත්ත එක හොඳම එක නොවෙන්න පුළුවන් අපි ඩේට ප්‍රමාණය අඩුවෙන්න්න තිය ඕපිටිං අරදි කතා කරම ඕපිටිං කියන්න අපි මේ ඒට කතා කරම නතර කියන්න වසන ඕපිටිං කියලෙකුත් තියෙනවා කියලා පොඩ්ඩක් මත තියාගන්න නන්ඩීනිය කසිගේෂන දින ප්‍රශ්න මේ ස්මෝල් ඩේට සිට තියෙනක ප්‍රශ්නයක් දැන් කිව්වා ඒකට විසඳමක් විදිර බිනියම් පාච්චි කන්න පුළුවන් මේ ඩේට අගමන්ටේෂන් කියන එක ඩේට අගමන්ටේෂන් කෙනෙ පාච්චි කන්න පුළුවන් නන්ලීනිය සොරි ස්මෝල් ඩේට සෙට්ටල කක්නන් තියන්න අපේ මොල්ලටෙන් කන්න ඒ පාච්චයන බ්ලං විකල්පයක් කියන අගමන්ටේෂන් ඩේට අගමන්ටේෂන් ඒ කියන්නේ අපේ තියෙනවා මෙම ඉමේජ් තුනත්තිය මේගේ මේජස් තුනත් තියෙනවා ඇතකට අපි මේ ඔක්මටේෂන් පාච්චි කල කරන්නේ මේක පොඩ්ඩා රොටේට් කරන මේයාගේ ගන්න ඇතකට අපිට තවඩට සෙට්ටක් ඩස තවටක් මේක ස්කේල් ලක් කරන අන්නේ වගේ එක එක ලීනිය ට්‍රන්ස්ෆෝමේෂන් පාවිච්චි කරලා ට්‍රන්ස්මේෂන් එක ට්‍රන්ස්මේෂන් යස් කරලා අපිට මේ ඩේටමාන වැඩි කරන්න පුළුවන් කියලකි දැන් අපි කලින් කතා කලා මෙතනදි කේ නේරස් නේබ කියල එකක් ගැන කතා කරසා ඩිසිෂන් ්‍රීස් කිය ගැන කතා කර නන්ලීනී ඇති දැන්ගේ ගැම්වාදික කතා කරනවා හරි කේ නිරස් නේබ කියලගෙන දැම මේ නීලීනියන්න පුළ නන්ලීනයන්න පුළ මෙතන යට තියෙනවා ඇතකට නීලියද ලීනියද නන්ලීනියද කියලා එකක් යට එකක් යට නෙම ම කතා කරන්න ජනරලි හැමදම යට තියෙනවා එකින් එක ලීනියන්න පුළ නන්ලීනියන්න පුළ හරි හරි කේනියරස් නේබ කියලා කියන්නේ බොහොම සරල දෙයක් මෙතනද කියනවා අපි ගන්න සයින් ක්ලාස් එක ක්‍රාසයක් සයින් කරනවා මැජරටිය කේනියරස් නේබස් කරලාන්න ඒ කියන්නේ අපට දැම් මෙහෙම ජට පොයින්ස්ට දීල තියෙනවා ඒ ඩට පොයින්සික මෙන්න මේ විදිර කලසිෆයි කල තියෙනවා දැනට අලුත් පොයින්ටක් කාප දැමතන ඇතර මේ
තියෙන ලයින් එක හිතන්න එපා තින මේ ලයින් එක මේ කල කල තියෙන හිතන්න ඩට පොයින්සික තිය මේ එක ලාසක මේ ලාසක ගන්නවා අවුත් පොයින්ටක්කවත් මෙන්න මේ හරි අපි බලනවා මෙයාට ළඟම තියෙන ඩේට පොයින්ස් කේ ප්‍රමාණය යට ළඟම තියෙන ඩේට පොයින්ස් කේ ප්‍රමාණයක් බල එකට හෙම් බලද ප්‍රතියෙනවා මේ ක්ලාස් එකින් හතරක් මේ ක්ලාස්සකින් තියෙන එකයි එහෙනම් අපි මේ අලුත් ඩේට පොයින්ට ක්ලාස් එක විදිය දාන මෙන්න මේ වැඩිපුර ඩේට පොයින්ස් අදාල වෙන ක්ලාසි දකට මෙන්න මේ අපි ගන් ගත්තන මෙතන පහක් ගත්තනේ මේ ඩේට පොයින්ස් ළඟම තියෙන එතකොට මෙන්න මේකට තමයි යොදතන කේ කියලා කියන්නේ කේ ප්‍රමාණයක් අපි ඩේට පොයින්ස් ගන්නවා කියන එක තමා කියන්න තුරමතරද පහයි කේ කියන්නේ මේක දෙන වාසී මෙත ඩිස්ටන්සක් ගන්නවානේ මෙතැන්ට තින් ඩිස්ටන්ස එක ඔන්න ඩිස්ටන්සක් ගැනීමටත් අපිට එක ඩිස්ටන්ස් වර්ග පාච්චි කන්න පුළන් කියලා කියන දන්නකට ඩිටන් ඩිස්ටන්ස් මැන්හට ඩිස්ටන්ස් වගේ එක ඩිස්ටන්ස් වේක්ටස් පාච්චි කන්න ල ඩිස්ටස් මෙක්ට්‍රික්ස් පාච්චි කන්න පුළන් කියනවා හනි තැඩ්වන්ටේජ් ඇත්තා මේක සිම්පල් හැබැයි ට්‍රේනිින් රික්වයිඩ් නෑ මොකද අපිට ඩේට ටික තියෙනවන අපිට නිකම් බලලා ළඟ පොයින්ට මොකක් ඊට බල්ල අපිට ක්ලසිෆිකේෂන් එක කරන්න පුළුවන් ට්‍රේනිං එකක් කෙල් දෙයක් කරන්න හැබැයි ඩේට අවශ්‍ය අනිත් පස්ස තමා ගොඩාක් ලාච් ඩේට සෙට් ඇතිනවා මේක ස්ලෝ කියලත් කිය හරි තන පොඩි පැටලන්න පුළුවන් කාරණාවක් මෙත ගොඩ්ඩක් දාගත්තා කේ නියරස්් කියන්නේ කේ මීන්ස් කියන්නේ දෙක හරි අපි කලින් ලැබ් එකෙදි කරේ කේ නියරස් කේනෙන් කියන්න තම දැම් ඉගෙන ගත්ත එක කේනියරස් නැබ කියන එක කේ මීන්ස් කියන්න වෙන එක කේ මීන්ස් එක යෝස් කර අපි කලසිෆයි කරන්න තමා හැබැයි ඒක පාවිච්ච කරේ සම්පූර්ණ ඩේට සෙට් එකක් තියෙන මේ ඩේට සෙට් එක කීයක් කලසික් ක්ලාසස් කීයට කඩන්න පුළුවන් කේ කීයද කියන එක හොයාගන්න මේ කියන මේ දැම්මතන ගන්නේ ලාස් කියට කලන්න පුළුවන් දිල බලන්න තම අපි කේමින්ස යස් කර එතකොට සරි කියහනම ඇතරම ලාස් කේක දන්නවන මෙච්චර ලාසල්ල කඩන්න පුළුවන් කියලා මේ ඩේට සිට් එක තියන පොයින්ට ඔක්කොමටික එක ලාස්වල්ල කඩ දෙන්න තම අපි කේමීන්සික භාවිච්චි කරේ දකට මේක අන්සපෝයිස් ක්ලස්ටරින් ක්ලස්ටරින් දිර තම ගනික ක්ලස්ටරයිස් කරලා දෙන එතකොට ගරුප් ඩේටයින්ට ක්ලස්ටර්ස් එතකොට මේකෙද අපිට ලේබල්මකුත් අවස් දෙන්න අපිට පැට්න එක හාගන්න පුලන් යා විසින්ම ක්ලස්ට කරගන්න මේක වෙද මේක මෙතර මේක මෙතර කිය හැබැයි කේන් එකෙදි කරන්න අලුතැන් එක පොයින්ට එකක් දුන්හම ඒක අයිතියන මොන ක්ලාසකට දිල හාගන්න එතකොට මේකෙද අපිට ලේබල්ලට අවශ්‍යයි මොකද හේතුව ඒක නිසාදා මේක සුපවයිස් කියලා කියන්නේ හේතුව තමයි අපිට දැන් මෙතන තියෙනවන මේ රේට පොයින්ස් ටාත් දෙක අපි කලින් දැනගන්න මේක ලාසෙක් මේ තා ලාසෙක් කිය කලින් දැනගන්න කේන්න එකෙදී හරි එතකොට ඒ අනුව තම අප නිව පොයින්ට එකක් දුන්නාම ළඟම තියෙන පොයින්ට සයිතිවෙන්න මොන ලාසකට කියලා අරගෙන ඒ ලාසකට මෙයාවත් සයින් කරන්න අලු දෙදා පොයින්ට එක දකොට මේකෙද අපිට කලින් ඩේට අවශ්‍යය මෙයා ඉන්න මේ ලාසක මෙයා ඉන්න මේ ලාසක කියලා අපිට කලින් සප්ලයි කරන්න කේමීන්සකේදී හෙමන මේක කේමින්සකේදී නිකම්මල ටික තියෙන යා විසින් මේක කැමේක මේ ඔක්කොමට ලාසේ මේ ඔක්කොම තා ලාසේ කියල යා විසින් කටගස් කරන හරි හරි ඒක පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් නිසා විස්තර කළේ හිට පස ඩිසිෂන් ්‍රීස් අපි මෙතැනි කතා කරාගේ නිරස් නේබ කියලකත් තියෙන ඩිසිෂන් ්‍රී කියලගත් ද ඩිසිෂන් ්‍රී ගන්ම කදය කතා කරන්න හරි ඩිසිෂන් ්‍රී කියනගේද අප ඇත්තරම අපේ තියෙන ඩේටයි කාරගෙන නිකං ක්‍රිය එකක් වගේ ශ්‍රක්ෂි එකක් කරහයාවල ක්ලසිපයි කරන තමා කරන්න එතකොට අපි මුලින්ම ඩේටයික්ටව ගන්න අරගෙන එක තියෙන එක මෙතියන එක තියෙන්න්න පුළුවන් ෆීචස් ඒ ෆීචස් වල යම් කිසි ප්‍රොපටස් වලට අනු අපි මේක එක කැටගරිස් වල කඩාගන්න උදාහරණයක් විදිහට මොක්හරි ලෙන්තක මොක්හරකට අඩුයි කියල මොක්කර කියලන හරිට මොකක්ද කියලා අනුව හරි මේක මොකක් හරි පීච එකක් මෙහෙමන අපි ඒක මෙන්න මේ ක්ලාස් එකට දානාගිය ඉතුරු ටිකේ ආයත් අරගෙන ඉතුරු ටික මෙහෙම ආයත් ක්ලසිෆයි කරගෙන අපි අවසානයට එන ජම්කිසි දිශනයක් කරගෙන එකන එක ෆීචස් අපට පාච්ච කරන්න පුළුවන් ඒ අනුව අපි මේක මෙන්න මේ ක්ලාස්වට දානා කියලා කිය හරිද එතකොට
මෙතන ස්පීඩ් ඩේටාබේස් ෆීචර් threshold ඒ කියන්නේ මොකක් හරි එකක් අගයක් තියෙන x කියලා එකක් 10ට වඩා කුඩායි නම් මේ දාතිර දාන්නන්නේ වගේ එක threshold පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. මේකෙදි මෙන්න මේ අන්තිමට ඉවරන නෝඩ්ස් තියෙනවානේ. අන්න ඒව තමා මේ ලීෆ් කියන්නේ. ඒ ලීෆ් තමයි අන්තිම ෆයිනල් ඩිසිෂන්ස් වෙන්නේ. හරි. එතකොට මම මෙතන මේ හඳලා තියෙනවා. මේ තියෙන මේ ලීෆ් නෝඩ්ස් තමයි අන්තිම ෆයිනල් ඩිසිෂන්ස් වෙන්නේ. එක එක ක්ලාස් වලට දාලා මෙයා ඉන්නේ මේ ක්ලාස් එකේ, මෙයා ඉන්නේ මේ ක්ලාස් එකේ, මෙයා ඉන්නේ මේ ක්ලාස් එකේ කියලා. ගන්න ඒවා තියෙන ලීෆ් නෝඩ් එකේ කියලා කියනවා. හරි. මොකද ලීෆ් නෝඩ් නොවනේ වලදී තව බෙදෙන්න එපා කැලි වලට. හරි. ඊට පස්සේ මෙතන ලිමිටේෂන් එකක් විදිහට කියනවා, ඇඩ්වාන්ටේජ් එකක් විදිහට කියනවා ඉන්ටර්ප්‍රිටබල්. ඒ කියන්නේ අපිට මේක එක එක විදිහට වෙනස් කරන්න පුළුවන්. handles both numeric and categorical data. එක එක වර්ගවල data පාවිච්චි කරන්න පුළුවන් කියලා. අනිත් හැබැයි මේක limitation එකක් විදිහට කියනවා. මේක prone to overfitting කියලා. ඒ කියන්නේ මේක මේ විදිහට පාවිච්චි කළත් overfit වෙන්න පුළුවන්. හරිද? හරි. මෙතන පොඩි උදාහරණයක් ChatGPT මහතාට කියලා ජෙනරේට් කරගත්තා තියෙනවා. ඒකෙදි ගත්තොත් ලේබල්ස් දීලා තියෙනවා ෆෘට් එක මොකක්ද ඒකට දාලා ලේබල් එක මොකක්ද කියලා තියෙනවා. ඊට පස්සේ කලර් එක තියෙනවා, සයිස් එක තියෙනවා. එතකොට අපිට පුළුවන් මේකෙදි ඩිසිෂන් ට්‍රී එකේ මුලින්ම ගන්නවා කලර් එක. කලර් එක රෙඩ්ද එහෙනම් ඇපල් කියලා ගන්න. හරිද? මොකද රෙඩ් කියලා තියෙනවා ඇපල් එකට. ඒක අපි පළවෙනි ඩිසිෂන් එකේ තනින් ගන්නවා. ඊට පස්සේ ඊළඟ ස්ප්ලිට් එකට අපි පාවිච්චි කරනවා කලර් එක ඔරෙන්ජ්. කලර් එක ඔරෙන්ජ් නම් හරි එහෙනම් ඒක ඔරෙන්ජ් කියලා තව જાතියකට ගන්න. කියන්නේ මුලින්ම සෙට් එක තියෙනවා කලර් එක රෙඩ් නම් ඒක ඇපල්. ඊට පස්සේ නැත්තම් ආයෙත් මෙහෙම අරගෙන මේක ඔරෙන්ජ් නම් ඒක ඔරෙන්ජ්. ඊට පස්සේ කියනවා කලර් එක yellowද yellow නම් ඒක lemon කියලා. හරි. ඔන්න ඔය විදිහට යන දෙයක් තමයි මේකෙදි වෙන්නේ. හරි. ඊට පස්සේ අපි කලින් කිව්වා SVM කියලා එකක් ඉස්සරහට එනවා කියලා. ඉතින් linear classification linear SVM කියලා එකක් තිබ්බා කියලා කිව්වනේ. ඒකට linear විතරක් නෙමෙයි SVM non linear එකක් තියෙනවා කියලා. දැන් මොකක්ද මේ SVM කියන්නේ කියලා බලමු. SVM එහෙම නැත්නම් support vector mechanics කියලා කියනවා. mechanics නෙමෙයි sorry machines. support vector machines කියලා කියනවා. එතකොට මේකෙදි maximize the margin between the data points and decision boundary. මේකෙදි කරන්නේ අපි මෙන්න මේ data points ටික තියෙනවා. data point එකේ ඉඳන් මේ margin එකට තියෙන දුර අපි මොකක් හරි margin එකක් ගන්න මේක separate කරන්න. අන්නේ separate කරන්න ගන්න margin එකට දුර maximize වෙන විදිහට තමයිලු අපි මේක හදන්නේ. ඒක තමයි මේ vector machines කියන එකේ තියෙන්නේ. එතකොට මේකේ advantages කියනවා effective in high dimension spaces සහ limitations වලට කියන computationally expensive කියන. හරි. දැන් මේකට පොඩ්ඩක් අපි අතුලට යමු. මෙතන SVM වලට linear kernel කියලා තියෙනවා. SVM with RBF kernel කියලා තියෙනවා. 아무තු මොනවාද මොනද එකක්. හරිද? ඒක මොකක්ද කියලා ලාවට බටක් බලමු. ගොඩාක් detail එකක් නැතුව. හරි. එතකොට මෙන්න මේ තියෙන එක එක තියන්න පුළුවන්. මේකට කියන්නේ kernels apply කරනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේක එක kernel එකක් මේක එක kernel එකක් කියලා කියනවා. අන්න ඒ kernels apply කරනවා කියලා කියන මේ අර මම හිතන්නේ නැහැ මේක අර convolution apply කරනවා ඒ kernels කියලා. නමුත් යම්කිසි kernel එකක් apply කරනවා කියන. ඒතකොට ඒ kernel එකේ formulas අපිට එක එක විදිහට ගන්න පුළුවන්. මේ මම ඇදලා දාගත්තා මිසක් මේ exercise එකේ තියෙන නෙමෙයි. ඒක මේ පාඩම් ගන්න අවශ්‍ය නැහැ. linear kernels තියෙන පුළුවන්. ඒතකොට මෙන්න මේ linear kernel use කරොත් තමයි අපි අර කලින් කිව්ව linear category එකට දාලා මේ SVM කියන එක එන්නේ. හරි. එතකොට linear separable data වලට අපිට linear kernel එකක් use කරන්න පුළුවන් කියලා කියනවා. polynomial use කරන්න පුළුවන් කියලා කියනවා. RBF එකක් use කරන්න පුළුවන් වගේ එක එක දේවල් තියෙනවා. හරි. දැන් ඇත්තට මොනවද මේකන් උදාහරණයක නිකන් පොඩ්ඩක් තේරුම් ගැනීම සඳහා අපි මේ polynomial කියන කතන්දරේ පොඩ්ඩක් බලමු. දැන් අපිට separate කරන්න හරි මෙතනට යන්කෝ. හරි මේ දකුණු පැත්තේ තියෙන image එක ගත්තොත් මෙන්න මේ data මෙන්න මේ විදිහට තිබ්බම අපිට මේක separate කරන්න ඇත්තටම අමාරුයි. මේ වගේ මුතු curve එකක් නේ අපිට අවශ්‍ය වෙන්නේ. හරි separate කරන එක මේක ටිකක් අමාරුයි. එතකොට අපි මේක polynomial එකක් අරගෙන ඒ කියන්නේ x කියලා ගත්තොත් මේ data ටික x කියලා ගත්තොත් අපි ගන්නවා x වර්ගය කියලා තව axis එක. يعني මේක dimensionality එක ඇත්තටම වැඩි කරනවා. dimensionality එක වැඩි කරලා ඊට පස්සේ අපිට මේක separate කරන්න පුළුවන් මේ විදිහට. හරි. නේ? එතකොට දැන් මෙතනින් අපිට මේක separate කරන්න ලේසි.
කලින් සපරේට් කන මාරුව නමුත් මෙත සපරේට් කන ලෙසි අන්න ඒවගේ ඩමන්ෂනටි වැඩි කරන දෙවල් අපිට මේ ස්වීමකෙදි කරන්න පුළුවන් කියලා කියනවා තව මෙතන මේ RB මොකක්ද RBF කියන එක උදාහරණයක් නිකන් ගත්තා ඒකෙදි කරලා තියෙන්නේ නිකන් රවුමක් විදිහට අපිට සෙපරේෂන් එක කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ තැන කරලා තියෙන්නේ ඒ වගේ දෙයක්. ඊට පස්සේ සිග්මොයිඩ් එකක් කියද්දි ඒක නිකන් සිග්මොයිඩ් එකක් විදිහට තමයි මේ සෙපරේෂන් එක වෙන්නේ සිග්මොයිඩ් එක. මේක රවුමක් විදිහට එනවා. ඒ ටික තමයි කියන්නේ. එතකොට අපිට මේක ඩයිමෙන්ෂන් ටික ගන්න වැඩි කර ගැනීමට යම් හැකියාවක් තියෙනවා SVM වල. හරි. ඊට පස්සේ ඩීප් ලර්නින් මොඩල්ස් වලට එනවා. ඩීප් ලර්නින් මොඩල්ස් කියන්න ති අපි දන්න දෙයක්තම කන්ලෝෂන් නියුරල් නෙට්වර්ක්ස් වගේ පාවිච්චි කරන එක. එතකොට ඒවා පාවිච්චි කරන එකේදී large scale classification tasks වලට තමයි මේක යූස් කරන්න කියනවා. එතකොට මේකේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඇත්තට මේක highly accurate කියලා කියනවා. මොකද ලොකු නියුරල් නෙට්වර්ක් එකක් ගහන්නේ. එතකොට unstructured data වලට මේක හොඳයි කියලා කියනවා. ලිමිටේෂන් එක තමයි හැබැයි අපි කොහොමද දන්නවා මේක ලොකු ඩේටා සෙට් එකක් අවශ්‍ය වෙනවා සහ කම්පියුටේෂනල් පවර් ගොඩක් ලොකු කම්පියුටේෂනල් පවර් එකක් අවශ්‍ය වෙනවා. හොඳ GPUs වගේ දේවල් අවශ්‍ය වෙනවා. ලොකු ඩේටා සෙට් එකක් අවශ්‍ය වෙනවා. හොඳට ක්ලාසිෆයි කරපු දේවල් වගේ. ඒ තමයි ඒකේ තියෙන ලිමිටේෂන්ස්. ඊට පස්සේ තව ක්ලාසිෆයි එකක් තියෙනවා මිනිමල් ඩිස්ටන්ස් ක්ලාසිෆයි කියලා. එතකොට මේක ගැන ටිකක් විස්තරයට තියෙනවා. මේකත් ලොකු වෙනසක් නැහැ මේකෙදි කරන්නේ. ඉතින් කලින් කරලා තියෙන වගේම වැඩක් තමයි අපි මෙතන classification technique that assigns class label to data points based on the minimal distance. එතකොට minimum distance එක මේක නිකන් අර KNN වගේ එකක් තමයි හිතන්නේ මට තේරෙන විදිහට. එතකොට අපි මෙතනදී වැදගත් කැලලා නමක් කියනවා prototype කියලා එකක් පාවිච්චි කරනවා. ඒකේ මේ data class එක represent කරන්න අපි එක තැනක් ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙම data points set එකක් මෙහෙම තියෙනවා. ඊට පස්සේ තව data set එකක් මෙහෙම තියෙනවා. තව data set එකක් මෙහෙම තියෙනවා. එතකොට මෙන්න මේ prototype කියලා කියන්නේ මේකෙන් අපි එක තැනක් තෝරගන්න මේ මෙයාගේ මෙයාලගේ මිඩ් එකට මෙයාලා රිප්‍රසන්ට් කරන මේ ක්ලාස් එක රිප්‍රසන්ට් කරන එක තැනක් තෝරගන්න. මෙයාලා ක්ලාස් එක රිප්‍රසන්ට් කරන තව තැනක් තෝරගන්න. මේ ක්ලාස් එක රිප්‍රසන්ට් කරන තව තැනක් තෝරගන්න. අන්න ඒක තමයි ප්‍රොටෝටයිප් කියලා කියන්නේ. ඇත්තටම ඔක නිකන් මීන් එක තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. මීන් එක නැති ඒවා තියෙන්නත් පුළුවන් ඇති. ඒක නිසා තමයි මම කෙලින්ම මේකට මීන් කියලා කියන්නේ නැතුව ඇත්තේ. එතකොට හරි. එතකොට එක පොයින්ට් එකක් එක ක්ලාස් එකකට දෙන්න තමයි මේ ප්‍රොටෝටයිප් කියන එක පාවිච්චි කරන්නේ. එතකොට අපි කරන්නේ අලුත් data point එකක් ආපුවාම අලුත් data point එකක් ආපුවම අපි බලනවා මේ මීන් එකට අඩුම දුර තියෙන්නේ කාගේද? මෙයාට නම් ඉන්නම් මේ අලුත් data point එක මෙන්න මේ ක්ලාස් එකේ කියලා වෙන් කරගන්න එක තමයි මේකෙන් කරන්නේ. minimum distance classifier කියන එකෙන් කරන්නේ. මේක හොඳයි කියලා කියනවා low dimensional ඒවට සහ හොඳට ස්ප්‍රෙඩ් වෙලා තියෙන data වලට. කියන්නේ මෙතන මේ වගේ නම් හොඳට data ටික ස්ප්‍රෙඩ් වෙලා තියෙනවනේ. ඒතර මේ වගේ වල මේක හොඳයි කියලා කියනවා. එතකොට මෙතන පොඩි ෆෝමියුලා එකක් දීලා තියෙනවා. මෙදින ඩිස්ටන්ස් එක ගන්න එක ඩිස්ටන්ස් එකට අපි මීන් එක එහෙම නැත්නම් ප්‍රොටෝටයිප් එක කියන එක දෙන්න ඕනේ සහ ඉන්පුට් ඩේටා එක දෙන්න ඕනේ. ඒ ඩේටා එකේ පොයින්ට් එක xy මොනවායි 2D plane එකේ නම් x සහ y වල අගයන් ටික අන්න ඒ වගේ මේ පොයින්ට් එක දෙන්න ඕනේ. එතන මෙතන පොයින්ට් එකත් රිප්‍රසන්ට් කරලා තියෙන x කියලා මිසක් නෙමෙයි. මෙතන අගය නෙමෙයි x කියන්නේ. එතකොට ඩේටා පොයින්ට් එක මෙතන දෙන්න ඕනේ සහ මේකේ ප්‍රොටෝටයිප් එක නැත්නම් මීන් එක දෙන්න. එතකොට ඒ ටික අරගෙන යා මේ ටිකේ මීන් එකේ ඉඳන් මේ පොයින්ට් එකට තියෙන දුර අඩුම වෙන එතන ගන්න මේ ඩිස්ටන්ස් එක ගන්න එක එක මීන් වලට k කියන ක්ලාස් එකට අදාළ මීන් එක තමයි දෙන්නේ. එතකොට k කියන ක්ලාස් එකට අදාළ ඩිස්ටන්ස් එක එනවා. එහෙම ඩිස්ටන්ස් හැම ක්ලාස් එකටම ඩිස්ටන්ස් ටික අරගෙන ඊට පස්සේ ඒකෙන් අඩුම ඩිස්ටන්ස් එක තියෙන එක තමයි ඒකේ ක්ලාස් එක තමයි අපි තෝරගන්නේ මේ අලුත් x කියන පොයින්ට් එකේ ක්ලාස් එක විදියට. හරි ඊට පස්සේ k කියන ඩිස්ටන්ස් මෙට්‍රික් එක Euclidean ද Manhattan ද මොකක්ද කියන එක තව එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ classification rule එක තමයි assign to class k assign to class k if dx mu k is minimum. එතකොට
අඩුම ඩිස්ටන්ස් එක තියෙන ක්ලාස් එකට සයින් කරන අලුත් data point එක්සාම්පල් එකක් දීලා තියෙනවා මෙතන ක්ලාස් Aගේ ප්‍රොටෝටයිප්ස් ටික දීලා තියෙනවා. ඒ කියන්නේ අතන මීන් එක ක්ලාස් A ගේ මීන් එක 2 3 කියලා කියන ක්ලාස් B එකේ මීන් එක 7 8 කියලා කියනවා. එතකොට අපිට අලුත් data point එකක් දෙනවා 4 4 කියලා. ඒක ක්ලාසිෆයි කරන්න කියනවා. එතකොට අපි කරන්නේ මේ DA එකයි DB එකයි ගන්නවා. එතකොට දැන් මෙතන මේ ලියලා තියෙන්නේ ඩිස්ටන්ස් එක නිකන් අමුතු විදිහකට ලියන විදිහක් නේ. එහෙම මිසක් මෙතන ඩිස්ටන්ස් එක ගන්න කොහොමද කියන එක ලියලා නැහැ. එතකොට අපිට මේකට ඕන ඩිස්ටන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් Euclidean distance එක පාවිච්චි කරොත් අපිට මේවා එකක් ගන්න පුළුවන්. Euclidean distance එක ගත්තොත් අපිට 4/2 වර්ගය දාන 4/3 වර්ගය එක එකතුවේ වර්ගමූල කරලා මූල 5ක් එනවා. නැත්නම් මේ විදිහට ගන්න පුළුවන් distance b එක. එතකොට මේකේ distance එක 5ක් එනවා. එතකොට මේකේ අඩුම distance එක මූල 5නේ. එතකොට අපි ඒක මේ 4 4 කියන පොයින්ට් එකේ ඒ අදාළ අඩුම distance එකට අයිති ක්ලාස් එකට assign කරනවා. ඊට පස්සේ Manhattan distance කියන එක ගත්තොත් ඒ කියන්නේ නිකන් වෙනස මාපාංක වල එකතුව කියන එක. එතකොට 4/2 දාන 3/4/3. එතකොට අපිට ඒකෙන් ගන්න පුළුවන් 3යි කියලා. ඊට මේකේ DB එක එනවා. මේ AB කියන්නේ ක්ලාස් දෙකක් හරි. ක්ලාසස් වල තියෙන මීන්ස් මේ ඒ කියන්නේ මේ ක්ලාස් එකට තියෙන මේ ක්ලාස් එකේ මීන් එකට තියෙන දුර. DB කියන්නේ මේ ක්ලාස් එකේ මේ මීන් එකට තියෙන දුර. මම නැත්තම් ප්‍රොටෝටයිප් එකට තියෙන දුර. එතකොට ඒ දුර අඩුම වෙන එක තමයි අපි දැන් තෝරගන්නේ. එතකොට Manhattan distance එකෙන් ගත්තත් අපිට එතකොටත් එනවා DA ඒ කියන ක්ලාස් එකට අදාළ මීන් එකේ නැත්නම් ප්‍රොටෝටයිප් එකට අදාළ distance එක 3යි කියලා එනවා. B කියන එකට අදාළ එක 7යි කියලා එනවා. එතකොට ඒකෙත් අපිට ගන්න ක්ලාස් එක තමයි. මොකද distance එක අඩුම A ගේ නිසා. ඒට තියෙන දුර නිසා. හරි. ඒගේ ප්‍රොටෝටයිප් එක ඒගේ මීන් එකට තියෙන දුර අඩු නිසා. හරි. ඊට පස්සේ මේකේ මිනිමම් ඩිස්ටන්ස් ක්ලාසිෆයර් කියන එකේ advantages and limitations දීලා තියෙනවා. advantages දීලා තියෙනවා computational efficient, simple, performs well with clearly separated data, does not require training. මොකද අපි කෙලින්ම නිකන් ක්ලාස් එකේ මීන් එක අරගෙන දුර ගන්න එක ගන්න training එකක් අවශ්‍ය නැහැ. limitations දීලා කියනවා feature scaling වලදී වලට sensitive කියලා. ඒ කියන්නේ features ගාන වැඩි කරගෙන යනකොට මේක කම්පලෙක්ස් වෙන්න පුළුවන්. fails with overlapping class. ඒ කියන්නේ යම් කිසි ක්ලාස් එකක් තියෙනවා නම් overlap වෙන ක්ලාස් දෙකටම අයිති වෙනවා වගේ දේවල් දෙනවා නම් ඒ වගේ වට මේකෙන් හරියට හොඳ මේකක් දෙන්න බෑ කියනවා. මොකද අපි මේකේ මීන් එකයි මේකේ මීන් එකයි බලන්න දාන්නේ. ඒක overlapping class තියෙනවා නම් මේක පොයින්ට් එකක් දෙකකට අයිති වෙනවා නම් එතකොට මේක කරන්න බෑ කියලා කියනවා. depends on the choice of prototype. ප්‍රොටෝටයිප් එක මම අපි කලින් කතා කරේ මීන් එක කියන එකනේ. මීන් එක නැතුව වෙන වෙන ප්‍රොටෝටයිප්ස් ගන්නත් පුළුවන්. එතකොට ඒක අනුව මේක ඩිපෙන්ඩ් වෙන්නත් පුළුවන්. හොඳ ප්‍රොටෝටයිප් එකක් තෝර ගැනීමත් මේකෙදි වැදගත් දෙයක් කියලා කියනවා. ඊට පස්සේ ඒකට Python කෝඩ් එකක් දීලා තියෙනවා. කෝඩ් අහන්න නැතේ කියලා මම හිතනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා Mahalanobis distance කියලා. Mahalanobis distance කියන එක පොඩ්ඩක් විතර ට්‍රිකි පොඩි ඉක්වේෂන් එකක් තියෙනවා. ඒක මොකක්ද ඒකෙන් එන්නේ එහෙම අයිඩියා එකක් ලොකුවට නැහැ. කොහොම හරි ඉක්වේෂන් එකක් තියෙනවා. ඒකනේ ඩිස්ටන්ස් එක ගන්න එක තමයි. මතන Euclidean distance ඒ වගේ ගත්තා වගේ තව ඩිස්ටන්ස් එකක් තමයි මේ කතා කරන්නේ. තව ඩිස්ටන්ස් එක එක්සැම්පල් එකක්. එතකොට Mahalanobis distance එකේදී කියනවා මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. Mahalanobis distance කියන එක කවුන්ට් කරනවා. ඒ කියන්නේ ඒක හිතනවලු ඒක කන්සිඩර් කරනවලු for correlation between variables. ඒ කියන්නේ සමහර variables තියෙන්න පුළුවන්. ඒ variables එකිනෙකට related වෙන්න පුළුවන්. අන්න ඒ වගේ related variables වලට account කරනවලු මේ Mahalanobis distance කියන එක. ඊළඟට කියනවා measures the distance between points and distribution. කලින් වගේම තමයි. ඊට පස්සේ identifying outliers. මේක තව point එකක් තමයි. outliers කියන දේවල් identify කර ගන්නවා with non-spherical distribution. එතකොට මේ non-spherical කියන එක ගන්න outliers හඳුර ගන්නවා කියන්නේ සමහර data points තියෙන්න පුළුවන්. දැන් මේ වගේ එක region එකක තියෙන එක data set එකක්. ඊට පස්සේ තව ඒවා එහෙම තියෙනවා. ඒ අතරේ එක data එකක් මෙහි ගිහින් තියෙනවා. sorry. මේ රතු පාට කියලා දාලා data එකක් මෙහි ගිහින්. ඒතකොට මේක outlier එකක් වෙන්න පුළුවන්. මේක අපිට අවශ්‍ය නැහැ. අදාළ නැති දෙයක් වෙනවා. මතක ඇතින අපි ඊළඟ දවස් data set එකක් දුන්නාම අපි නිකන් අර ඕනවර වල ඈත තියෙන යා නිකන් නොසලකා හරින්නේ. අන්න ඒ වගේ සීන් එක. ඒක තමයි outliers කියලා කියන්නේ. අපිට හිතා ගන්න බැරි තරම් deviate වෙලා තියෙන දේවල් අපි නොසලකා හරිනවා. ඒ නිසා ඒක තමයි කියන්නේ identifying outliers කියලා. outliers කියන දේවල් identify කරගන්න පුළුවන් කියලා කියනවා මේ Mahalanobis distance කියන එකට. ඒකේ ඒ ගන්න ක්‍රමයට.
හිට පස කියෙන ගුඩ් ෝ මල්ටි ඩමේශන් ඩේටවලට මේ හොඳයි කියලා කිය දර මේ මහන් ලබ ඩිස්න කෙනෙක කැල්ලෙක් කරන්න ඉක්වේෂන් ඇදදිල දෙෙන මෙඩ්ඩම් කෙනෙ ඔහොම දැක්කන මෙම ඩම් කෙනෙ කොහොම තියෙන කියලා මෙම ඩම් මේ ඩිස්න් සේරම කියන මහන ඩිසන්ස් කියන එක ඇතකොට ඒකට අපි ගන්නවා කියෙන ඉම්පුට් ටෙක්ට එක අවශ්‍යයි මීන් ෙක්ට එක අවශ්‍යයි ඉට පස්සේ කන්වේස් මට්‍රික්ස් එකක් යස් කරන මේ අත්තර වෙන විදිහ ලොකොට පැදිලම් බොඩ වෙලබන්නද වෙලා යන වැඩි ඉට පස්සේ ඉන්වස් of the කන්වරන්ස් මට්‍රික් එක ගන්න ල මේක ට්‍රන්ස්පෝස් එක ගන්න සිටියක් තියෙන ලොකුවට දන්න කොම ඇත නීල මේක තම හොම ක්වේෂන එක ඩිස්ටන්ස එක ගන්න ඒ පාච්ච කල ඩිස්ටන්ස කරගන්න තම අන්ඩලයින් කතාව capture how far x is from mu while accounting for the conveyance ඉරසේකට පයිතන් කෝඩ් ඇත්දිල තියෙනවා ද මේක එතරම නිකම්මර ඉක්වේෂණ දානය තමා කරලා තියෙන්නේ ඇර ගයිලට් කරලාගෙන ඒක්වේෂන් එක දාම තකට ඒකින් අදාළ වෙක්ට එක දාල මහල්ල බිස් ඩිස්ටන්ස් කෙන කියෙනවා එතකොට ඇත්තරම මේකින් මොනාද වෙන්නේ අරමයා ගැන කිය දින්න නිකම්ම මේක දියන විතර හරි පස කී පොයින්ස්ගේ අදදිල තියෙන මේ ගැන කන්සිට කරලේස් බිටන් ෆීචස් ඒ කාලින් කිව් යිටස ස්කේල් ඉන්න එතකොට ස්කේලිං වෙද්දි මේ කොටෝමටිකලි ජස් කරගන්නවා කියලා කියන දකොට ඒක තායකොඳ පොයින්ට එකක් මගලුටත් කලින් කියන ස්කේල් කියන ඔටමයිකල ජස් කරනලු ස්කේලිංවලට ඉට පස්සේ අඩන්ටිෆයි outliers effectively ඉට පස්සේ suitable for Gaussian distributed data Gaussian distributed data කියන්නේ නික මේ වගේ බෙල්කරදා ඩිස්ටිබියුට් ලා තින් ඩේටවලට හොඳයි කියලා කියනවා මේ මහල ඩිස්ටන්ස් කියන එක හැබැයි මේක තව ඇඩ්වාන්ටේජ් එකකුත් වෙනවා සොරි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් බවට පත් වෙනවා මොකද හේතුව මේක ඇසියුම් කරනවා මේක ගෞසියන් ඩිස්ට්‍රිබියුෂන් එකක් යටතේ තමයි තියෙන්නේ කියලා අපි දෙන ඩේටා සෙට් එක හරි ඊට පස්සේ මහල ඩිස්ටන්ස් එකෙන් 2D ගෞසියන් ඩිස්ට්‍රිබියුෂන් එක යන්දිලා තියෙනවා ගෞසියන් හැඩයට යන්න එක තේරෙනවා නේද එතන කන්සිඩරේෂන් එක වැඩි ඊට ඇතට යන්න consideration එක අඩු වෙන. ඒතර Gaussian distribution එක දෙතාම කියන්නේ. ඊට පස්සේ identify points farthest from mean using DA. එතකොට දුරම තියෙන මොනවද කියලා අඳුර ගන්නවා කියලා කියනවා. එතකොට threshold එකක් අපි දාන්න ඕනේ. යම් threshold එකක් දාලා දුරේ වට අයින් කළා මේ outliers අයින් කරන්න පුළුවන් කියලා. outliers කියන ඕන අඩලා ගොඩාක් ඈත තියෙනවා. මෙතන දැන් mean එකදී මේ mean එක ගොඩාක් ඈත තියෙනවා. අපිට අයින් කරලා දාන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ classify points based on the distance to the multiple class means. එතකොට දැන් මේක ඇත්තටම කරන්නේ hallow base distance කියන එක පාවිච්චි කරන්නේ කොහොමද classification එකේදී? මෙතන mean එකක් තියෙනවා, මෙතන තව mean එකක් තියෙනවා. එතකොට යා එක එක hallow base distance calculate කරනවා එක එක point එකේ ඉඳන් mean එකට. එතකොට hallow base distance අඩු මේකට classify දැන් මෙතන බලද්දී අපිට physically paying distance එක මේකට අඩුයි මේකට වැඩිනේ. sorry. මේකට අඩුයි මේකට වැඩිනේ. නමුත් මේක තෝරගෙන තියෙන්නේ මෙන්න මේ ක්ලාස් එක තමයි. එතකොට මහානව බිස් ඩිස්ටන්ස් කියන එකේදී මොකක් හරි යම් කිසි විදියකින් ඒක ක්ලාසිෆයි කරන විදිහක් තමයි ඒ කියන්නේ. හරි. හරි. මෙතන regions overlap එහෙම වෙලා තියෙනවා. තේරෙනවද මේ හරිය වගේ තියෙනවා. මේක මේ හරියට වගේ යනවා. එතකොට එහෙම එකක් තියෙනවා මේ දීලා තියෙන example එකේ. හරි. advantages and limitations කියලා තියෙනවා. advantage ඉදිරි කියලා දෙනවා accounts for correlation දැන් තුන්වෙනි පාඩමක් කියන්නේ ඊට පස්සේ effective detecting outliers කියලා අනවශ්‍ය ගොඩාක් ඈතින් තියෙන details ඒවා detect කරගෙන ඒවා නොසලකා හරින්න පුළුවන් කියනවා works well with Gaussian distributions වලට හොඳට වැඩ කරනවා කියලා කියනවා limitations වලට කියනවා sensitive to errors in convex matrix estimation convex matrix එක estimate කිරීමේ errors තියෙන පුළුවන් කියලා කියනවා convex matrix එක කියන්නේ මොකක්ද කියලා කොට මම හොයලා බැලුනේ දන්න මට එහෙම එකක් කියනවා ඉටස කම්පිටේෂන්ලි එක්ස්පෙන්සිව් කියලා කියනා මේ මාල ඩිස්ටන්ස් කැල්කුලේට් කරලා යන එක for high dimension data dimensionality එක වැඩි වෙද්දි මේක complex වෙනවා කියලා කියනවා ඊට පස්සේ assume Gaussian distribution එක assume කරනවා කියලා කියනවා ඒක disadvantage එකක් වෙනවා Gaussian යාට හොඳට වැඩ කරන එක advantage එකක් වුණාට Gaussian කියලා මේ assume කරන එක disadvantage එක මොකද වෙන වෙන distributions තියෙන්න පුළුවන් ඒක ඒවට හොඳට වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ අපි කතා කරනවා නිකම්ම ආයෙත් වෙනම පාර්ට් එකට එන්නේ ඩයිමෙන්ෂනාලිටි එකට කතා කරලා යමු. එතකොට ඩයිමෙන්ෂනාලිටි එක වැඩි වෙනකොට තියෙන ප්‍රශ්න අන්න ඒ වගේ තමයි කතා කරන්නේ. curse of dimensionality
ඒ කියන්නේ ඩයිමෙන්ෂනැලිටි එක තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒ කියන්නේ ඩයිමෙන්ෂනැලිටි එක වැඩිවෙන්ඩ මේ ඩේටා ගොඩක් ස්පාස්සෙන කියලා ස්පාස්සන ගැන ගොඩක් ඇතින් ඇතර තියෙනගේ මොකද 10 ඩයිමෙන්ෂන් වගේ තියෙනකොට ඩේට ගොඩක් විසිල්ලා තියෙන්නේ. එතකොට ඒක නිසා අපිට මේක පැටර්න් අයිඩෙන්ටිෆයි කරන්නට අමාරු වෙන්න පුළුවන්. ඒකට ඒක ප්‍රශ්නයක්තම කම්පියුටේෂන් ලෙක් කම්පෙක්ස් කරන මොකද ඩයිමෙන්ෂන් ගොඩක් කරින කියන අපිට කලින් මුලින් පටන් ගත්තේ නම් කිව්ව කම්පියුටේෂන් එක අමාරු වෙනවා. කම්පෙක්සිටි වැඩි වෙනවා. ඊට කියන reduce algorithm performance due to overfitting. overfitting එක again අපි බලලා කතා කරමු මොකද කියලා. ඊට පස්සේ solution එක විදිහට මේක කියනවා. අපිට පුළුවන් ඩයිමෙන්ෂන් එක වැඩි නිසා ප්‍රශ්නේ. ඉතින් අඩු කරන්න අපි කලින් කතා කරා මොනවද පාවිච්චි කරන්න පුළුවන් කියලා. PCA LDA වගේ පාවිච්චි කරලා අපිට ඩයිමෙන්ෂන් රිඩක්ෂන් එකක් කරගන්න පුළුවන් කියලා කියනවා. ඒකට විසඳුමක් විදිහට. හරි මෙතන ඊට පස්සේ එකක් දීලා තියෙනවා. මෙතන 10D කියලා මෙතන දකුණු පැත්තේ තියෙන graph එකේ තිබුණා. ඒක 10D වෙන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ. කොහොම හරි හරි low dimension data high dimension data කියලා තියෙන්නේ. හරි ඊට පස්සේ overfitting and underfitting. හරි දැන් තමයි අපි එන්නේ අර මෙච්චරලා කිව්ව දේල. overfitting කියන්නේ මොකක්ද? overfitting කියන්නේ මොකද්ද? මෙතන මොඩල් එක ෆිට වෙනවා ට්‍රේනින් ඩේටා වලට ටූල්. ඒ කියන්නේ ට්‍රේනින් ඩේටා වලට විතරක් ගොඩාක් හොඳට වැඩ කරන විදිහට ෆිට වෙනවාට අපි overfitting කියලා කියනවා. හරිද? එතකොට මේකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ජෙනරල් අලුත් ඩේටා අලුතෙන් එන ඩේටා අයිඩෙන්ටිෆයි කරන්න මෙයාට අමාරු වෙන්න පුළුවන්. මොකද මෙයා මේ ට්‍රේනින් ඩේටා වලට ගොඩාක් මෙයා වෙලා ෆිට වෙලා ඉන්නේ. අන්න ඒකට අපි overfitting කියලා කියනවා. underfitting කියලා කියන underfitting කියලා කියන්නේ අපිට කිසිම pattern එකක් අඳුර ගන්න බැරි වෙලා දෙන model fails to capture the underlying patterns in the data. ඒ කියන්නේ හරියමං ක්ලසිෆිකේෂන් එකක් කරගන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. හරි? ඒ non linear data set එකක් තියෙනවා. ඒ කියන්නේ linear එකක් තමයි මෙයා හදලා දෙන්නේ. ඒකට ඒක හරියට වැඩ කරන්නේ නැහැ. ඒක තමයි underfitting කියලා කියන්නේ. solution එක විදිහට මෙයා කියනවා regularization techniques use කරනවලු L1 L2 penalties කියලා. හරියට මම දන්නේ නැහැ මොකක්ද කියලා හොයලා බැලුවේ නැහැ වෙලා නැහැ. ඊට පස්සේ increase training data set and simplify model. එතකොට මොඩල් එක සිම්පල් කරලා ඩේටා සෙට් එක ට්‍රේනින් ඩේටා ප්‍රමාණය වැඩි කරනවා වගේ දේවල් වලින් අපිට මේක විසඳගන්න පුළුවන් කියලා කියනවා. හරි අපිට හරියටම හොඳ ෆිටිං එකක් ගන්න ඕනේ. ඕවර් ෆිට් එකක් බෑ, අන්ඩර් ෆිට් එකක් නෑ. හොඳ ඔප්ටිමල් විදිහට අපි මේක හදා ගන්න අවශ්‍ය නිසා. හරි ඒකට ඕවර් ෆිටිං අන්ඩර් ෆිටිං ගැන පොඩි graph එකක් දීලා තියෙනවා. මේකෙන් හොඳට පැහැදිලි වෙයි මේ වගේ ඩේටා සෙට් එක තියෙනවා. එතකොට මේ ඩේටා සෙට් එකට හරියට ෆිට් වෙන්න නම් අපි මේ වගේ ලීනියර් එකක් දීලා හරියන්නේ නැහැ. එතකොට මේක අන්ඩර් ෆිටිං. ඊට පස්සේ මේ වගේ ඩේටා සෙට් එකක් තියෙද්දි නිකන් ජෙනරල් මෙන්න මේ වගේ ජෙනරල් මෙන්න මේ වගේ කර්ව් එකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක හොඳයි කියලා අයිඩියල් කියලා කියනවා. හැබැයි අපි ඕනකට දා මේක මේවා කරන්න ගියොත් මෙතන ඕවර් ෆිටිං වෙන්න පුළුවන්. එතකොට මේ හරියටම මේ ඩේටා සෙට් එකේ තියෙන පැටර්න් එක ඒ විදිහටම ගන්න හදනවා. ඒක අලුතෙන් ඩේටා આવොත් මේ හරියට ඩේටා આવොත් එතකොට ඒවා හරියට ඒකට රෙස්පොන්ස් කරන්න නැති වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ noise and outliers කියන්නේ මොකක්ද කියලා කලින් කිව්වා. noise කියලා කතා කරමු. noise කියන්නේ random variations in the data that obscure pattern වෙනස් කරන එක noise කියන සාමාන්‍ය noise කියන කතන්දරයම තමයි. example sensor errors in image acquisition. එතකොට ඒවත් noise තමයි. outliers කියන්නේ data points significantly different from the majority. එතකොට ගොඩාක් ඈත තියෙන දේවල් අනවශ්‍ය තරමන් ඈතට වෙලා තියෙන data. එතකොට ඒවා outliers කියලා කියනවා. මේවා anomalies එකේ anomalies වලින් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ මේවා තියෙන impact එක තමයි මේ noise සහ outliers කියන එකේ තියෙන impact එක තමයි accuracy එක reduce කරන්න පුළුවන් අපි හදා ගන්න model එකේ. ඒකට ඒකට solution එකක් විදිහට තමයි අපිට robust algorithms use කරන්න ඕනේ. robust algorithms කියන්නේ හොඳ ඒ කියන්නේ මේවට ඔරොත්තු දෙන විදිහේ algorithms use කරන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ වගේ එහෙම නැත්නම් pre processing කරන්න පුළුවන් කියලා මේ outliers අයින් කරලා noise තියෙනවා අයින් කරලා දාලා අන්න ඒවට pre processing කරන්න පුළුවන් කියලා කියනවා solution එකක් විදිහට. හරි එතකොට filtering outliers and removal අන්න ඒ වගේ දේවල් කරලා අපිට pre processing එකක් කරලා මේ data ටික clean කරලා ඊට පස්සේ අපිට model එකට එන්න ගන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. එතන තියෙන outliers කතන්දරේ. හරි ඊට පස්සේ computational complexity ගැන කතා කරනවා. අපි dimensionality ගැන කතා කරන්නේ. එතකොට මෙතන කියනවා high dimensional data and complex algorithms require significant computational resources. තේරෙනවා කියන දෙයක් නැහැ නේ. example එකක් කියනවා training deep learning models on a large
ඉමේජ් ඩේටා සෙට් එක ගොඩක් කම්පියුටේෂන් අවශ්‍ය වෙනවා. ඒකෙන් ඉම්පැක්ට් එක තමයි කොස්ට් එක ගොඩක් වැඩි වෙනවා සහ ටයිම් එක ට්‍රේනින් ටයිම් එක ගොඩක් වැඩි වෙනවා. ඒකට සොලියුෂන් එක විදිහට efficient algorithm use කරන්න පුළුවන්. එහෙම නැත්නම් hardware accelerator GPU TPUs වගේ use කරනවා. tensor processing units වගේ දේවල් use කරන්න පුළුවන් කියලා කියනවා. හරි හරි ඊට පස්සේ මෙතන ආයි graph එකක් නිකන් දීලා තියෙනවා කොහොමද data set එකේ size එකයි ඒකේ computation time එකයි කොහොමද related වෙන්නේ කියලා. ඊට පස්සේ real world constraints තියෙනවා මේ වගේ අපිට classification වගේ දේවල් කරන්න. එකක් තමයි data limitation අපිට data set හොයාගන්න නැත්නම් හොඳ data set නැති වෙන්න පුළුවන්. සමහර data set තියෙන්න පුළුවන් incomplete. එහෙම නැත්නම් biased data set තියෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒක යට ග්‍රාෆ් එකක් තිබුණා. ඇති biased data set එකක් තියෙන පුළුවන්. ඒ කියන්නේ classes තියෙනවා. හැබැයි මේ class වල සමානව data නැහැ. එක class එකකට ගොඩාක් data තියෙනවා. අනිත් class එකට ගොඩක් අඩුයි. අනිත් class එක චුට්ටයි තියෙන්නේ. එතකොට ඒ වගේ වුණොත් මේ class A එකට ගොඩක් biased data set එකක් තමයි මේ තියෙන්නේ. දැන් මේ එකක් train කරන්න පාවිච්චි කරන්නේ එච්චර හොඳ නැහැ. ඊට පස්සේ කියනවා real time processing. real time processing කරන්න අපිට අවශ්‍ය නැහැ. ඒතකොට කොහොමද ලොකු computation power එකක් අයින් දැන් self driving වලදී වගේ ගත්තොත් අපිට real time processing අවශ්‍ය නැහැ. ඒතකොට ඒකත් real world constraint එකක්. ඊට adaptability. සමහර වෙලාවලට අපි train කරන model එක අලුත් environments වල අලුත් data වලට adapt වෙන්න නැති වෙන්න පුළුවන්. solution එක තමයි device and balance data set. හොඳට පැතිරිලා තියෙන හොඳ device එක හොඳ data set එකක් තෝරගෙන වැදගත් කියලා කියනවා. අනිත් එක adaptive algorithms use කරන්න කියලා කියනවා. නිකන් training data එකටම විදියට හැසිරෙන්න එක නැතුව adaptive algorithms use කරන්න පුළුවන් කියලා කියනවා. and real time processing techniques. හරි ඊට පස්සේ මෙතන example එකක් නිකන් අරගෙන තියෙනවා මොනවාද ෆොටෝ පාවිච්චි කරලා සීබාස් කෙනෙක්ද එහෙම නැත්නම් සැමන් කෙනෙක්ද මාළුවා කියලා අඳුර ගන්න. එතකොට ඒක කරන process එකකින් මේක විස්තර කරලා තියෙනවා යම් කිසි මට්ටමකට. එතකොට අපි features විදිහට ගත්තොත් problem analysis එකේ අපිට කැමරාවක් අරගෙන අපි ෆොටෝ එකක් අරගෙන ඒ feature extract කරගෙන අපි කියන්න ඕනේ මෙයා සැමන්ද නැත්නම් සීබාස්ද කියලා. එතකොට ඒක තමයි අපේ problem එක. එතකොට අපිට ගන්න පුළුවන් features වලට length එක ගන්න පුළුවන්, lightness ගන්න පුළුවන්, width එක ගන්න පුළුවන්, number of shapes of fin, number of fins අනේ ආයි පාවිච්චි කරන්න පුළුවන් කියන position of the mouse වගේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි. එතකොට මෙතන ගොඩාක් features තියෙනවානේ. අපි කලින් කතා කරා ගොඩාක් features තියෙන එකත් එච්චර හොඳ නැහැ. අපිට optimal ප්‍රමාණයක් තමයි ගන්න ඕනේ. optimal features ප්‍රමාණයක් තමයි ගන්න ඕනේ. එතකොට දැන් මෙතන example එකේදී අපි නිකන් එකකින් පටන් අරගෙන තමයි යන්නේ. හරි. එතකොට මේ process එකේදී අපි මුලින්ම කරන්නේ pre-processing එක. මොකද්ද? pre-processing එක කරලා අපේ තියෙන මාළු වගේ තියෙන photos නේ තියෙන්නේ. මේ photos හරියට clean කරලා අරගෙන background එක remove කරලා අරගෙන අන්න ඒ දේවල් කරන එකට අපි pre-processing කියලා කියනවා. background remove කරලා noise එක අයින් කරලා අන්න ඒ දේවල් කරන එකට pre-processing කියලා කියනවා. ඊට පස්සේ පළවෙනි එක තමයි ඒක. ඊට පස්සේ දෙවෙනියට අපි කරනවා feature extraction. ඒ කියන්නේ අපි මේ මාළු වගේ photo එක අරගෙන ඒකේ photo එක පාවිච්චි කරන්න බැහැ අපිට කෙලින්ම අපිට කියන්න ඕනේ හරි. මෙයාගේ length එක කොච්චරද? මෙයාගේ lightness එක මෙයාගේ color එක මොනවද? අන්න ඒ වගේ feature ටික අපිට වෙන් කරගන්න බෑ. අන්න ඒ ටික කරන එක තමයි feature extraction කියන්නේ. එතකොට මෙන්න මේ process එක තමයි අපි ගොඩක් වෙලාවට CNN වගේ use කරන්නේ. හරි. එතකොට feature extraction from a single fish sent to a feature extractor whose purpose is to reduce the data by measuring certain features. ඒ කියන්නේ අපි මේ සම්පූර්ණ image එකම ගිඩිය පිටින් අවශ්‍ය නැහැ. ඒකේ feature එක මොකක්ද කියලා බැලුවා. ඒකේ feature එක අරගෙන ඒ feature එක විතරක් use කරලා ඉතුරු classification එක පාවිච්චි classification එක කරනවා. ඒ features විතරක් පාවිච්චි කරලා. මොකද අපිට දැන් මෙච්චර කතා කරන classification වලට 10D වගේ ගන්න features කියලා. දැන් මේ features ටික අඳුරගෙන features වලින් තමයි අපි classification එක කරන්නේ. එතකොට මේ features මොනවද කියලා අඳුර ගන්න අපිට CNN වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. කතා කරපු එක තමයි. හරි. එතකොට මෙතන process එක දීලා තියෙනවා. මාළුවෙක් ඉන්නවා. මාළුවාගේ ෆොටෝ එක දානවා. ඊට පස්සේ pre-processing කරනවා. මෙතන blur අයින් කරලා මේ තියෙන අනවශ්‍ය background එකේ තියෙන මේ කුණු ගොඩක් අයින් කරලා දාලා මේ මාළුවා විතරක් extract කරගන්න එක pre-processing කරගන්න පුළුවන්. ඊට පස්සේ feature extraction එකට යනවා. එතකොට feature extraction එකෙන් අපි මේක length එකට estimation එකක් දෙන්න පුළුවන්. color එක මොන වගේද කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් feature extraction එකේ. ඊට පස්සේ color එක මොන වගේද සහ length එක මොකක්ද කියන ටික විතරයි classification එකට යනවා. ඒතර classification එකෙන් මේ data ටික දිහා බලලා එයාට image එක ගන්න data ටික දිහා බලලා එයා salmonද seabassද කියලා estimation එකක් කරනවා. එතකොට දැන් මෙතන මේ අතරේ errors තියෙන්නේ මේ ඒ process එකට. නමුත් අපි මේ classification එක කොහොමද වෙන්නේ? දැන් උදාහරණ විදිහට අපි දැන් මෙතන ගන්න පුළුවන් මේ AI එකක් කියලා.
නිරල් නෙට්වර්ක්යක් කියලා. එතකොට මේ ප්‍රීප්‍රොසෙසින් කියන පාර්ට් එකකට වෙනම දාලා නේ. ඊට පස්සේ මෙතනින් එහාට නිකන් හිතමුකෝ නිරල් නෙට්වර්ක්යක් කියලා. එතකොට අපිට සිද්ධ වෙනවානේ මේ ෆීචර්ස් මේ ෆීචර් එක හොඳයිද නැද්ද අර වගේ දේවල් ට්‍රේන් කරන්න. අන්න ඒ දේවල් වල තමයි උඩට ඊතලයක් ඇඳලා තියෙන ට්‍රේනින් පාර්ට් එකට බෑක් ප්‍රොපගේෂන් වගේ දේවල් කරන්න. එතකොට ඒ වගේ දෙයක් තමයි මේ මෙතන රිප්‍රසන්ට් කරලා තියෙන්නේ. හරි. ඊපස්සේ ක්ලාසිෆිකේෂන් කියන්නේ මොකද්ද? සිලෙක්ට් කියන්නේ දැන් මෙතන ක්ලාසිෆිකේෂන් එකනේ අන්තිමට තිබුණේ. මෙතන අන්තිමට තිබුණ ක්ලාසිෆිකේෂන් එකේ මොකද්ද කරන්න කියලා නිකන් කියලා තියෙනවා. ක්ලාසිෆිකේෂන් select the length of the feature as possible feature for discrimination. එතකොට දැන් මුලින්ම අපි length එක තමයි තෝරගන්නේ පළවෙනි feature එක විදිහට. එතකොට ඒක ගත්තාම අපිට මෙන්න මේ වගේ represent කරන්න පුළුවන් කියලා කියනවා. length එක මෙහෙම වෙද්දි c bars නම් මෙච්චරක් ඉන්නවා මේ මෙහෙම වෙද්දි අන්න ඒ වගේ plot එකක් හදලා තියෙනවා. දැන් මේක දිහා බලපුවම තේරෙනවා මේ හරියේ ඉන්න ඒවා හැම බිලෙන්. මෙතනින් classification එක වෙන් කරොත් මේ ටිකත් අපිට මේ යට තියෙන ටිකත් අපිට සමන් කියලා තමයි ගන්න. ඊට මේ තියෙන ඔක්කොම ටික c bars කියලා තමයි ගන්න. එතකොට ඒක අපිට ප්‍රශ්න. ඒක හොඳ නැහැ. එක property එකක් විතරක් තියෙන එක ප්‍රශ්නයක්. ඒක නිසා අපි දැන් තව ඒක නිසා අපි තව property එකක් add කරනවා. එතකොට දැන් මේ length කියන එක විතරක් දාපුවම poor feature එකක් ඒක විතරක් තියෙන එක මදි. අපි lightness කියලා තව feature එකක් add කරනවා possible feature එකක් විදියට. එහෙම අරගෙන lightness කියන එක පාවිච්චි කරපුවම අපිට තේරෙනවා එයාගේ වලින් අපිට ගොඩක් ඊට වඩා ටිකක් සාර්ථකව මේක වෙන් කර ගන්න පුළුවන්. පොඩි overlap එකක් විතරයි තියෙන්නේ. එතකොට අපිට ওই දෙකම පාවිච්චි කරලා මේ lightness සහ කලින් කතා කරපු length කියන දෙකම පාවිච්චි කරලා හොඳ classification එකක් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මෙන්න මේ තෝරගන්න තියෙන තැනක් කොහෙන්ද මේක ගන්න කියලා අන්න ඒක තමයි threshold decision boundary and cost relationship කියලා. හරි. මොකක්ද මේ cost කියන්නේ කියලා බලමු. මෙතන කියනවා move our decision boundary towards smaller values of lightness. the lightness කියන්නේ මේක ගත්ත property එකක් නේ. එතකොට මේ property small values of lightness in order to minimize the cost. ඒ කියන්නේ මේ cost එක minimize කරනවා කියන්නේ අපි මේක මෙතන දැන් බවුන්ඩරි තියෙන මෙතනනේ මේක ටික ටික මෙහෙට ගෙනියන්න කියලා කියනවා අඩු කරන්න කියලා කොස්ට් එක අඩු වෙන විදිහට කොස්ට් එක අඩුම වෙන විදිහට හරි කොස්ට් එක කියන්නේ දැන් මෙතනදී ඇත්තටම අපි නියුරල් නෙට්වර්ක් එකේදී දන්නවා කොස්ට් එක කියලා කියන්නේ මෙතන එරර් එක වගේ හරි නිකන් අතන ප්‍රොසෙසින් පවර් එක වගේ එක නෙමෙයි එරර් එක කියන එක තමයි කොස්ට් එක කියන්නේ. ඒතර අපි ඒක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක ෆන්ක්ෂන්ස් අන්නේ කැල්කුලේට් කරන ෆන්ක්ෂන් එක අරගෙන ඒක පාවිච්චි කරලා මේ එරර් එක අඩුම වෙන විදිහට තමයිලු අපි මෙන්න මේ threshold boundary එක select කරන්න ඕනේ. හරි ඒක තමයි කියන්නේ. task of decision theory use කරලා මේක කරන්නේ මම දන්නේ නැහැ ඒක මොකක්ද තේරුම කියලා. හරි ඊට පස්සේ adapt lightness and add the width. ඒකවල දැන් අපි කලින් කතා කරා lightness සහ width එක දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා අපි මෙන්න මේ වගේ අලුත් property එකක් විදිහට ගන්නවා lightness සහ width කියන දෙකම data දෙකම තියෙන විදිහට. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ පෙන්වන්න පුළුවන් lightness සහ width කියන දෙකම පාවිච්චි කරලා අපිට වඩා හොඳ classification එකක් කරගන්න පුළුවන්. We might add other features that are not correlated. සමහරවිට අපි තව features add කරන්න පුළුවන් වෙන්න පුළුවන් මේකට අදාළ නොවන. එතකොට with one we already have the precaution should be taken not to reduce the performance by adding such noisy features. අපිත් කලින් කතා කරන්නේ 10D වගේ තියෙනකොට ඒවා ඔක්කොම හොඳ නැති වෙන්න පුළුවන්. ඒතර අපිට අවශ්‍ය features විතරක් අරගෙන හරියට කරන්න ඕනේ කියලා කියනවා. හරි ඊට පස්සේ කියනවා ideally the best decision boundary should be the one which provides an optimal performance such as the in the following figure. කියන්නේ හරිනම් හොඳම එකක් වෙන්න නම් මේ අපි හදපු එක මෙන්න මේ වගේ එකක් වෙන්න ඕනේ කියලා කියනවා. අපි හැම data එකම හරියට classify කරන්න ඕනේ කියලා. හැබැයි මෙහෙම කරපුවාම මේ ප්‍රශ්නේ මොකක්ද? මෙහෙම කරන්න හදපුවාම අපිට over fitting වලට යන්න පුළුවන්. හරි. ඒතකොට මේක එච්චර මෙහෙම කරන්න හදන එක එච්චර හොඳ නැහැ. මෙහෙම තිබුණොත් හොඳයි. හැම එකටම හොඳ උත්තරේ එනවා නම් හොඳයි. නමුත් එහෙම කරන්න යද්දී අපිට over fitting වෙන්න පුළුවන්. හරි. අන්න ඒක නිසා අපිට කියනවා මේක generalization එකක් කරන එක ගොඩක් වැදගත්. මේ generalization කරනවා කියන එකත් hard. generalization කරනවා කියන එකත් පොඩි issue එකක් තියෙනවා generalize කරනවා කියන එක. එතකොට overfitting අඩු කරගන්න අපිට මේක generalization use කරන්න පුළුවන්. එතකොට හරියට ගත්තොත් හොඳටම අපි train කරගත්තොත් මෙන්න මේ වගේ curve එකක් තිබ්බොත් අපිට ප්‍රමාණවත් වෙන්න පුළුවන් අපි classification එක සඳහා. හරි. හරි. ඊට පස්සේ
පැටන් රෙකගනිෂන් සිස්ටම් එකක් නිකන් විස්තර කරගෙන ගිහින් තියෙනවා. මුලින්ම සෙන්සින් කරන්න ඕනේ, ඒ කියන්නේ ඉමේජ් ඇක්විසිෂන් එක කරන්න ඕනේ. නිකන් මයික්‍රොෆෝන් එක කැමරාවක් වගේ ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ සෙග්මන්ටේෂන් කරනවා, ගෲපින් අපි කලින් පොඩි දෙයක් කතා කරපු ටික කරනවා. Pattern should be well spreaded and should not overlap. ඒ කියන්නේ හොඳට ස්ප්‍රෙඩ් වෙලා තියෙන පැටර්න්ස් තෝරගන්න ඕන හොඳයි කියලා කියනවා. දරනවනේ අපි දේවල්ද? හරි. මෙතන පොඩි ඩයග්‍රෑම් එකක් අඳලා දීලා තියෙනවා. මුලින්ම අපි ඉන්පුට් ඉමේජ් එක ගන්නවා, ඊට පස්සේ සෙන්සින් කරනවා, සෙග්මන්ටේෂන් කරනවා, ඊට ෆීචර් එක්ස්ට්‍රැක්ෂන් එක කරනවා, ඊට පස්සේ තමයි අපි ක්ලාසිෆිකේෂන් එකට යන්නේ. එතකොට ක්ලාසිෆිකේෂන් එකෙන් පස්සේ අපි මේ පෝස්ට් ප්‍රොසෙසින් කියන එකක් ගැන කතා කරනවා. පෝස්ට් ප්‍රොසෙසින් කියන්නේ අර අපේ නියුරල් නෙට්වර්ක් එකේ අපි කතා කරේ අවසාන ලේයර් එකෙන් කරන්නේ. අන්තිමටමනේ අපි දෙන්නේ මේක මේ බිඳුව දෙකද දෙකද තුනද කියලා. ඒක පෝස්ට් ප්‍රොසෙසින් එක විදිහට ගන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා මෙතනදී කියන්නේ නිකන් ඇඩ්ජස්ට්මන්ට් ෆොර අපේ කන්ටෙක්ස්ට් එකට දාලා මේක හදාගන්න එක තමයි පෝස්ට් ප්‍රොසෙසින් වලදී කරන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය ඉන්පුට් එක ෆීචර් එක්ස්ට්‍රැක්ෂන් එකක් කරලා මොනවා හරි කරලා තියෙනවා. ඒකට ඒ ටික පාවිච්චි කරලා අපි මොකද්ද මේකෙන් කරන්නේ කියන එක කරන එක තමයි පෝස්ට් ප්‍රොසෙසින් කියලා කියන්නේ. එතකොට මේ පෝස්ට් ප්‍රොසෙසින් එක පාවිච්චි කරනවා කියලා කියනවා කොස්ට් එක අඩු කර ගැනීම සඳහා. ඊට පස්සේ ක්ලාසිෆිකේෂන් එක අපිට ඇඩ්ජස්ට්මන්ට් ෆොර් කන්ටෙක්ස්ට් එකට දාලා ක්ලාසිෆිකේෂන් එකක් ඇඩ්ජස්ට් කරනවා. ඊට පස්සේ පෝස්ට් ප්‍රොසෙසින් එකත් ඇඩ්ජස්ට් කරනවා කියලා කියනවා. ඊට පස්සේ ඇඩ්ජස්ට්මන්ට් ෆොර් මිසිං ෆීචර්ස්. මේ ක්ලාසිෆිකේෂන් එකේදී අපිට පුළුවන් කියලා කියනවා යම් කිසි ෆීචර්ස් දැන් යම් සමහර ඉන්පුට්ස් වලදී උදාහරණයක් විදිහට 10D ම තියෙනවා. සමහරලාට එහෙම නැති වෙන්න සමහර දේවල් අපිට data නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හොඳ educated guess එකක්. educated guess එකක් ගන්නවා කියන්නේ නිකන් හොඳම guess එකක් වඩා ගැලපෙන හොඳ guess එකක් ගන්නවා කියලා තමයි කියන්නේ classifications වලදී එහෙම කරන්න පුළුවන් කියලා. හරි. ඒකට feature extraction ආ කියන්නේ දැන් නැහැ, classification ආ කියන්නේ දැන් නැහැ. post processing වලදී ඒකට මෙතන කියනවා exploit context input dependent information other than from target pattern itself to improve performance. එතකොට context එකට දාලා අපි මොනවද තෝරගන්න ඕනේ අපි පාවිච්චි කරන ඇප්ලිකේෂන් එකට දාලා මොනවද කරන්න ඕනේ මේ ආපු ක්ලාසිෆයිඩ් data වල මොනවද කරන්න ඕනේ මේ දේවල් තමයි post processing එකේදී කියන්නේ. හරි. ඊට පස්සේ ඩිසයින් සයිකල් කියලා කියනවා මේකක් ඩිසයින් කරන්නේ කොහොමද කියලා data collection එකක් තියෙන්න ඕනේ, feature choice එකක් තියෙන්න ඕනේ, model choice එකක් තියෙන්න ඕනේ, training කරන්න ඕනේ, evaluate කරන්න ඕනේ, ඉතින් computation complexity එක අඩු කරගන්න try කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන ආයෙත් ඩයග්‍රෑම් එකක් තියෙන තේරුම් ගන්න. ඊට පස්සේ data collection ගැන කතා කරනවා. How do we know when we have collected adequately large and representative set of example data collection කරද්දී හරියට හොඳ data set එකක් ගන්න ඕනේ කියලා තියෙනවා. How do we know කියලා අහනවා මම දන්නේ. ඊට පස්සේ feature choice feature extraction එකේ feature මොනවද ගන්න features කියලා තීරණය ගන්න ඕනේ. ඒක මෙයාලා ගොඩක් කරලා neural network use කරන්න පුළුවන්. නැත්නම් manually features අපිට දාලා classification එක කරන්න පුළුවන්. model choice එක තෝරගන්න ඕනේ. මොන වගේ model එකක්ද පාවිච්චි කරන්නේ? CNN එකක්ද RNN එකක්ද නිකම්ම neural network එකක්ද? එහෙම නැත්නම් නිකම්ම neural network වලට යන්නේ නැතුව classify කරන දේවල්ද කරන්නේ? then unsatisfied with performance of our fish classifier. දැන් මේක එක example එක ගැන කියන්නේ and we want to jump to another class of model වෙන models වලට use කරන්න අවශ්‍ය වෙන පුළුවන්. training ගැන කතා කරනවා. evaluation එක ගැන කතා කරද්දී අපි කලින් කතා කරා වගේ cost එක අඩුම වෙන විදිහට එහෙම නැත්නම් error එක අඩුම වෙන විදිහට තමයි අපි evaluation එක ගන්න. evaluation එක කියන්නේ error එක ගැන යම් කිසි measurement එකක් තමයි ගන්න. ඊට පස්සේ error එක අඩු වෙන විදිහට තමයි අපි training එක කරන්නේ. ඊට learning and adaptation ආයෙත් supervised learning කියලා කියනවා. supervised learning එකේදී learning එක කියන්නේ ඒතර teacher provide කරනවා අනිවාර්යෙන් data. එතකොට අපි hope කරනවා අලුත් data වලට මේක හොඳට වැඩ කරයි කියලා. ඉතින් unsupervised learning වලදී අපි clusterization එකක් තමයි කරන්නේ. කොහොමද තියෙන data set එක අරගෙන එයා විසින් group වලට හදාගන්න එක තමයි unsupervised එක කරන්නේ. හරි. ඔය ටික තමයි තියෙන්නේ. Okay.